හරි අයිවන් රයි් රසායනික් ගණනය දෙවැනි දවස කතාව තියෙන්නේ විනාඩි දෙකත්තුනක්කොන් මම දුන්නා අපි වැඩේ පටන්ගමු මේ වෙලාවේ ලයිව් එකට ජොයින්ලා නැති යාලු ඉන්නවන පොඩ්ඩක් කෑලට කියන්න පොඩි දැනුවත් කිරිල්ලක් කරන්න ලයිවකට සෙට්ටන්න කියලා පිට කලියන මම කියන එක ඇහෙන එක පේන එක මුත් ගැටලුවන් නෑනේ ගල් චට්ටකට දාන්න ඇහෙන එක පේන එක මහිතන මුත් ප්‍රශ්නයන්න රසායනික් ගණනේ පළවෙනි දවසේ අපි මවුල සම්බන්ධ කතා ඔක්කොම ටික කියලා ඉවර කරලා තියෙනවා. හරිද? හරිනේ? රයිට්. ඇහෙන එකේ පේන එකේ මුත් ප්‍රශ්නයක් නැහැ නේ. හරිද? රයිට්. ඇහෙන එකේ මුත් ප්‍රශ්නයක් නැහැ. රයිට්. වැඩේ හරි. අපි පටන් ගමු මේ තාමත් ලයිව් එකට සෙට් වෙලා නැති කවුරු හරි ඉන්නවා නම් පොඩි මැසේජ් එකක් දාන්න. ඔන්න අපි ලයිව් එක පටන් අරගෙන තියෙන්නේ රසායනික ගණනේ දෙවෙනි දවසේ වැඩේ තියෙන්නේ අද බොහොම පොඩි වැඩක් තියෙන්නේ හරිද? මොකද දෙවෙනි දවසේ දාලා තියෙන පොඩි මාතෘකාවක් ඔක්සිකරණ අංක තියෙන සිද්ධිය මේ අද පොඩි වැඩක් තියෙන්නේ මේ ඒකෙන ටික ප්‍රශ්න ටිකක් දැම්මා. සහ මේ අපි වැඩි පටන් අරන් යන රයිට් මෙච්චරයි. අද පළවෙනිට මේ ලයිව් එකට ජොයින් වෙලා ඉන්නවනම් කවුරු හරි එක්ක රෙකෝඩින් බලනවා නම් පළවෙනියටම අපි අද මේ කරන්නේ දෙවෙනි දවස රයිට්. පළවෙනි දවසේ මවුල ඊට පස්සේ සාපේක්ෂ පරමාණු සාපේක්ෂ අණු ස්කන්ධ ඊට පස්සේ පරමාණු වල ස්කන්ධ ගණනය කරන්නේ කොහොමද? සාපේක්ෂ පරමාණු ස්කන්ධ ගණනය කරන්නේ කොහොමද? ආදි වශයෙන් ඔය ඔක්කොම කතා ටික බලලා තියෙනවා. හරි. එතකොට මේ අද තියෙන්නේ අපිට මෙතනින් එහා වැඩේ දැන් තමයි ඔන්න අර O level වල කවදාවත් හම්බුනේ නැති A level වලටම බහින වැඩ ටික පටන් ගන්නෙ. හරිද? right. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට එක්ක WhatsApp එවන්න. එහෙම නැත්නම් මේ ඔය chat එකට දාන්න. මේ chat එකට දාද්දි private message දාන්න එපා. නිකන් මට ඒක පේන්නේ නැහැ. ඒකට මේ මාත් එක්ක මේ වැඩේට සෙට් වෙලා ඉන්න මිනිස්සයාට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. හරි. මේ කොච්චර හරි මට පණිවිඩ අරන් එන්න වෙනවා. මම ඔක බලන්නේ නැති හින්දා එක්ක මට WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් එච්චර ඕනෙත් නැහැ. මේ නිකන් ඔය මේ private දාන්න නැතුව live chat එකට දාන්නකො ඒක මට පේනවා. හරි. right. එච්චර අද අපි වැඩේ පටන් ගමු. මේ ගන්නකො ඔයාලට මම දීලා තියෙන මේ PDF එක. මම PDF එක group වලට දාලා තියෙන්නේ මේ අද අපිට බොහොම පොඩි කතාවක් තියෙන්නේ. හරිද? පොඩි කොටසක් තියෙන්නේ අද මේ මම අද දවසට දාගත්තේ තේ මාත්‍රක විතර මම ඔයාලට කියවනේ මේක ප්‍රොසීඩියර් එක නේද? අපිට දවස් තියෙනවා රසායනික ගණන කරලා බ්‍රහස්පතින්දාව රාත්‍රියෙන් තව ඉස්සරහට සෑහෙන්න තියෙනවා විභාගය දක්වා. එතකොට මේ බොහොම රිලැක්ස් එකකින් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. අපිට ගණන් හදන පාර්ට් එක හම්බුනාට පස්සේ සති 6කින් වගේ පස්සේ මේකේ ගණන් හදන සෙට් එක ලොකුවට හම්බුනාට පස්සේ ලොකු ගණන් හදන සෙට් එක හම්බුනාට පස්සේ අපි ටිකක් වැඩි වෙලාවක් අරගෙන කරමු. එත් එක්ක අපි එක මාතෘකාවක් එක දවසට ගන්න ඉවර කරගෙන යමු. හරිද? ඒතර අනික මොකද ඒකට හේතුව මේ වෙනකොට තියරි පන්ති ඇතුලේ සහ රිවිෂන් පන්ති වල රිවිෂන් පන්ති වල ගත්තොත් එහෙම මේ අපි ව්‍යුහ හා බන්ධන පාඩම අන්තිම හරිය අග භාගයේ තියෙන. සම්ප්‍රයුක්ත ව්‍යුහ හඳින සෙට් එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකයි ද්විතීයික අන්තර ක්‍රියයි. ව්‍යුහ හා බන්ධන වල ඊට පස්සේ වායු නියම ඉවරයි. ඒකේ ගණන් හදන කැලි බැලි තව ඉස්සරහට හම්බ වෙනවා සෑහෙන්න. ශක්ති විද්‍යාව 100ට
30ක් 40ක් විතර කරලා තියෙනවා. ඊටු ටික ශක්ති විද්‍යාව ඊටු ටික කරන්න තියෙනවා. ඊට පස්සේ අපි පෙබරවාරි මාසේ පළවෙනි සතිය වෙනකොට ඉනෝගනික් පටන් ගන්නවා රිවිෂන් වල. හරිද? ඊට පස්සේ සෙන්සුරාදා තියරි පන්තිය ගත්තොත් එහෙම අපිට ඩී ගණුවේ අන්තිම චුට්ට කරන්න තියෙනවා. අන්තිම ටික අර පාට වර්ණ සරහන ටික කරන්න තියෙනවා ඩී ගණුවේ. ඊට අමතරව මේ සමතුලිතතාවන්න පටන් ගත්තා ගිය සෙනසුරාදා. පැහැදිලිද? ඊට අමතරව ඕගනික් පාඩම් ටික වෙනම කරගෙන යනවා. ඒතකොට දැන් ඔයාට මේකේ හෙන්න ලොකු කන්ටෙන්ට් එකක් මම අතාරින්න ගත්තොත් එහෙම දවසකට මේක එපා වෙනවනේ. හරි. ඒ කියන්නේ මාත් එක්ක මේ වැඩේ පුළුවන් කරගෙන හිමින්සර යන ගමනක් තමයි මේ බ්‍රහස්පතින්ද රාත්‍රී වැඩේ යන්නේ. පැහැදිලි කතාව. එතකොට ඔයාට කරන්න තියෙන වැඩේ තමයි කියන්නේ ඔයාට අදාළ වැඩේ තමයි මම මේ දාලා තියෙන PDF එකට අදාළ ඔය ගණන් පුළුවන් නම් කලින් හදලා අනමනම් අන්න ඒ ටික පොඩ්ඩක් බැලන්ස් කරගෙන තියාගන්න එක. පැහැදිලිද? රයිට්. එච්චරයි වැඩේ. අපි ඔක්සිකරණාංග කියන මාතෘකාව වැඩේට යමු. හරි. දැන් ඔයාලට මට මේ බලපුවහම එක දෙයක් තේරෙනවා ළමයි මේ සාමාන්‍යයෙන් දැන් අපි අර මවුල කියන ලේසිම එකනේ මේකේ. මවුල කියන ලේසිම කතාවනේ. ලේසිම කතාව. හරි මවුල කියන ලේසිම කතාව. දැන් ඔය ලේසිම කතාව පටන් ගත්තේ සහ පළවෙනි දවසේ නේද? හරිද? එදා මේකට මොරාල් එක සෙට් වෙන්න බලාගෙන ඉන්න ප්‍රමාණය ඊට පස්සේ අර ගැම්ම අනිවාර්යයෙන්ම රසායනික ගණන අනිවාර්යයෙන් මේකෙන් අනිවාර්යයෙන් කොට දා ගන්න. මේ සෙමිනා සීරීස් එකකින් පස්සේ මම අනිවාර්යයෙන් මැච් එක ගන්නවානේ. අන්න එහෙම තිබ්බනේ එක. හරි. අන්න එහෙම තිබ්බ එක එදා වැඩි. හරිද? ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ඔන්න සතියක් ඇවෑමෙන් පවර් එක බහිනවා. හරිද? ඒකින්ද මේ එහෙම වෙන්න දෙන්න එපා. එහෙම වෙන්න දෙන්නේ නැතුව මුල ඉඳලම වැඩේ ලස්සනට අල්ලගෙන යන්න. මම ඔයාලට ලොකු බරක් දෙන්නේ නැත. මාත්‍රිකා එකයි දවසකට දාන්නේ. රයිට්. ඒතර අද පොඩි වැඩක් තියෙන්නේ. මේ එක අතර එක පොඩ්ඩක් හොඳයි කියලා මට නම් මොකද මම මේ පොඩ්ඩක් මම දන්නේ මොකද හේතුව කියලා නිදි මරණ සිද්ධිය වෙන්න ඇති මේ ඒකින්ද මේ නිකන් බාගෙට මැරිලා වගේ ඉන්නේ. හරි. එහෙමයි කියලා මේ වැඩේ නවත්තන්න බෑ අපිට. ඒක නිසා අපි මේ කරගෙන යන්න. රයිට්. ගන්න PDF එක. රයිට්. ඒකේ මෙන්න මෙහෙම කතා ටිකක් තියෙනවා මුලින් දාලා මේ ඒක නිකමට අපි කියවලා බලමු. ඊට පස්සේ මම ඒ ටික පැහැදිලි කරලා මේ වැඩේ කරගෙන යමු. හරි. රයිට්. කියනවා මෙන්න මෙහෙම. මේ නිකන් ඔයාලා විෂයෙන් දෙසේ දාලා තියෙන මූලික කතා ටික තමයි මේ දාලා තියෙන්නේ. හරි. ඔන්න ඔයාගා මේක print කරලා වෙනම මේ PDF එක තියෙනවා නම් මරු. එහෙම නැතිනම් ඒත් අවුලක් නැහැ. මෙන්න මේ කරුණු ටික වෙනම ඔයා කොලේක ලියාගෙන යන්න ලියාගෙන හරි යන්න. රයිට්. ඔක්සිකරණ අංකනේ අපේ මාතෘකාවක් දවසේ. ඒතර ඔක්සිකරණ අංකය සංයෝග හා අණු වල පරමාණු අයන අතර. හරිද? ඔක්සිකරණ අංකය කියලා කියන්නේ සංයෝග අණු පරමාණු වගේ කට්ටිය අතර සංක්‍රමණය වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගැන අවබෝධයක් ලැබීම සඳහා භාවිතා කරන එක. හරි. සංක්‍රමණ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගැන තමයි පොඩි අයිඩියා එකක් ගන්න තමයි හදන්නේ අපි. හරි. උදාහරණයක් විදිහට කියවොත් එහෙනම් මෙන්න මේ වගේ කෙනෙක්. සෝඩියම් ලෝහය ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා හදාගන්න මොකද්ද? සෝඩියම් ධන අයනය. එතකොට සෝඩියම් මොකද්ද වෙලා තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන එකක් පිට කිරීමනේ. අපි අන්න ඒකට කියනවා මෙයා ඔක්සිකරණය වුණා කියලා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝනයක් පිට කරා කියලා. හරි. අන්න ඒ වගේ එතකොට දැන් සෝඩියම් පිට කරපු ඉලෙක්ට්‍රෝන ගණන කීයද? එකයිනේ. අන්න ඒ වගේ අදහසක් ගන්න තමයි මේ කතාව කරලා තියෙන්නේ. රයිට්. ඊට පස්සේ කියනවා මෙහෙම. රසායනික සංයෝගයක පරමාණුවක් විසින් ප්‍රදානය කෙරෙන නැතහොත් ප්‍රතිග්‍රහණය කෙරෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව විස්තර කරනුයේ ඔක්සිකරණ අංකයෙන්. ඒ කියන්නේ කවුරු හරි මේ එළියට දාන හරි හවුලේ තියාගන්න හරි කොන්න මේ වගේ දෙයක් කරන ඒක ඉලෙක්ට්‍රෝන ගණන තමයි මේ ඔක්සිකරණ අංකය කියලා කියන්නේ. රයිට්. ඊට පස්සේ කියනවා ඔක්සිකරණ අංකය යනු ඔන්න වැදගත්ම කතාව පටන් ගත්තා. ඔක්සිකරණ අංකය යනු සහසංයෝජ සංරචක වලින් තොරව ඒ කියන්නේ සහසංයෝජ සංයෝග තියෙන්න බෑ කියලා හිතනවා. හරිද? සහසංයෝජ සංරචක වලින් තොරව සියලු බන්ධන අයනික බන්ධනසේ සලකන ලද නම් අපි ගන්න සහසංයෝජ බන්ධනක් තියෙනවානේ. එතකොට මේ සහසංයෝජ බන්ධන නැතුව ඔක්කොම බන්ධන අයනික බන්ධන කියලා හිතන්නලු. හරි? අයනික බන්ධනසේ සලකන ලද නම් යම් පරමාණුවකට අයත් වන ආරෝපණයසේ සැලකිය හැකිය. ලොකුවට අවබෝධයක් නැහැ නේ. කවන්න හිතන්නකෝ. ඊට පස්සේ කියනවා සහසංයෝජ සංයෝගයක ඇති පරමාණුවක ඔක්සිකරණාංකය සොයාගනු ලබන්නේ පහත දී ඇති පරිදි එම පරමාණුවට පරමාණු විසින් හවුලේ තබාගෙන ඇති ඉලෙක්ට්‍රෝන පැවරීමෙනි.
හරි. ඒ කියන්නේ ලොකු අදහසක් නැහැ. අපි දැන් වැඩේ පටන් අරන් යමු. ඕක තමයි මූලික අයිඩියා එක. මේ ගැන කියන්න තියෙන මූලික අදහස ඕක. මේ ඊට පස්සේ බලමු මොකද්ද සරලව වැඩේ කොහොමද වෙන්නේ කියලා. හරි. රයිට්. මේ බලන්න. දැන් අද කතාව ඔක්සිකරණ අංකනේ. දැන් ඔක්සිකරණ අංක හොයන නීති කියලා ටික නම් ඔයා දන්නවනේ. හරි. අපි ඉක්මනට ඒක ලියාගෙන යන්. මම ඒකට ලොකු වෙලාවක් ගන්නෙ නෑ. නීති මොකද කොහොමද ඔයාලා සැලකියුත් තරමක් දන්නවා නීති. හරිද? ඔක මහ ලොකු දේවල් පාඩම් කරන තරම් දේවල් ඔයාලට නෑ. හරි. ඒකින්ද අදම පාඩම් කරන වැඩේ ඉවර කරගන්න මාත් එක්කම කරද්දිම ඒතර වැඩේ ලේසි. රයිට්. ඔක්සිකරණ අංකය කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. හරි. අපි හිතමු x කියලා පරමාණුවක් තියෙනවා. මේ පරමාණුවට වැඩ කීපයක් කරන්න පුළුවන්. එක්කෝ මෙයාට පුළුවන් ඉලෙක්ට්‍රෝන අල්ලගන්න. එක්කෝ පුළුවන් ඉලෙක්ට්‍රෝන පිට කරන්න පුළුවන්. හරි. අපි එකට කියනවා ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. එක එක ඒවා වෙනවා. හරිද? ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන පිට කරන්න පුළුවන්. හරි. ඇතැම් වෙලාවට හවුලේ තබා ගන්න වැඩේ කරා ගන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න වෙලාවලුත් තියෙනවා. right. ඔන්න ඔය වගේ වැඩ තුනක් සාමාන්‍යයෙන් කරන්න පුළුවන්. මේ තියාගන්න ඉලෙක්ට්‍රෝන ගණන අපි කියන ඔක්සිකරණ අංකය කියලා. ඔය වගේ අයිඩියා එකක් තමයි දැන් මෙතන තියෙන්නේ. හරි. එතකොට ඊට පස්සේ ආව බලන්න ඔක්සිකරණයක් කියලා කියන්නේ මොකක්ද කියලා. ඔන්න දැන් වෙනම නෝට් එකක් අපි හදාගෙන යන්න පටන් ගන්න ඕනේ. මම ඔය දීලා තියෙන එක විතරක් මදි දැන්. හරි. ඔක්සිකරණයක් කියලා කියන්නේ මෙන්න මේවා එකක් ළමයි. ඔක්සිකරණයක් කියලා අදහස් කරන්නේ යම් පරමාණුවක් හරි අයනයක් හරි මොනවා හරි ප්‍රභේදයක් විසින් ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා. එතකොට අපි කියන සෝඩියම් ධන අයන හැදෙනවා. තාම මේ ගෑස් එකක් තමයි හැදෙන්නේ. බේන් ඉවත් කරපු ඉලෙක්ට්‍රෝන පැත්තකින් ඉන්නවා. එතකොට සෝඩියම් කරේ මොකද්ද කියලා බලන්න. සෝඩියම් කරේ එයා සතු බාහිරම ශක්ති මට්ටමේ තිබි ඉලෙක්ට්‍රෝන මොනවා කරන එකද? අයින් කරලා දාන එක. පැහැදිලි කතාව. අයින් කරලා දැම්මට පස්සේ යාට හැදෙන්නේ ධන අයනයක්. එහෙනම් අපි ඔක්සිකරණයක් කියලා කියන්නේ ඔක්සිකරණය කියන එකේ අර්ථ දක්වන්නේ මෙහෙමයි. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. ඔක්සිකරණයක් කියලා කියන්නේ එහෙනම් මොකද්ද? ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමක්. හරිනේ? කවුරුහරි ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා නම් අපි ඒකට කියනවා ඔක්සිකරණයක් කියලා. සරල කතාවක් තියෙනවා. රයිට්. වෙනම නෝට් එකක් හදාගෙන එන්න. මේක අපි නීති ටික ලියන්න මම ඉඩ දීලා තියෙනවා. ඉතරේ වුණ ඔගේ කවර් පේජ් එකේ යට හරි කමන්නේ ලියන්න. පොයින්ට් ටික දාගෙන යන්න. රයිට්. ලියමු මෙහෙම. පරමාණු අණු අයන වලට පරමාණු අණු අයන වලට පරමාණු අණු අයන වලට පරමාණු අණු අයන වලට සංයෝග සෑදීමේදී සංයෝග සෑදීමේදී ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කිරීම ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම ආදී විවිධ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණවලට
විවිධ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ වලට හේතු වන කරුණු සිදුවේ. right. වෙනම පොත කොටස් දෙකකට වෙන් කරලා ලියවත් කමක් නැහැ. නැත්නම් ඔක්සිහරණය වෙනම ලියවත් කමකුත් නැහැ. හරි පොත කොටස් දෙකකට වෙන් කරලා ලියනවා ඔයාලට ලේසි වැඩි. right ලියන්න පොඩි අනුමාතෘකාවක් විදිහට ඔක්සිකරණය අනුමාත්‍රාවක් විදිහට ලියන්න ඔක්සීකරණය right ඔක්සීකරණය අර්ථය ලියන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම ඔක්සීකරණය නම් වේ. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම ඔක්සීකරණය නම් වේ. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම ඔක්සීකරණය නම් වේ. ඔක්සීකරණය නම් වේ. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම ඔක්සීකරණය නම් වේ. right මෙන්න මෙහෙම කියන්නත් O2 එකේ බිඳුවයි මෙතන කාබන් ඩයොක්සයිඩ්ගේ කාබන් ඔක්සීකරණාංකය ධන 4යි. පැහැදිලිවම ඔක්සීකරණාංකය වැඩි වෙලා තියෙනවා. ඔක්සීකරණාංකයේ වැඩිවීමක් කියලා කියන්නේ ඔක්සීකරණයක්. හරි. ඒ වගේම මෙහෙම කියන්නත් පුළුවන් මේ ප්‍රතික්‍රියාව දිහා බලලා බලන්න. කාබන් ඔක්සිජන් එක්ක එකතු වුණා ඒකල කාබන් ඩයොක්සයිඩ් හැදුවා. ඔක්සිජන් එක්ක එකතු වුණානේ කාබන් ඔක්සිජන් එක්ක එකතු වීම අපි කියනවා ඔක්සීකරණයක් කියලා. හරි. ලියලා දාන්න. ඊට ඊළඟ ලියන්න ඔක්සිජන් සමග එකතු වීම ඔක්සීකරණයක් නම් වේ. 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 හරි රයිට් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම කියන්නේ ඔක්සීකරණයක්. ඔක්සිජන් එක එකතු වෙනවා කියලා කියන්නේ ඔක්සීකරණයක්. එහෙම කියන්නත් පුළුවන්. රයිට් තව එකක් කියන්න පුළුවන් මෙහෙම. ඔක්සීකරණාංකය එන්න වැඩි වෙනවා නම් වැඩි වෙගෙන යනවා නම් අපි ඒකටත් කියන මොකක් කියලාද? ඔක්සීකරණයක් කියලා. රයිට් ලියන අංක 3 ඔක්සීකරණ අංකයේ සිදුවන වැඩිවීම අංක 3 ලියන්න ඔක්සීකරණ අංකයේ සිදුවන වැඩිවීම ඔක්සීකරණ අංකයේ සිදුවන වැඩිවීම ඔක්සීකරණ අංකයේ සිදුවන වැඩිවීම ඒකත් ඔක්සීකරණයක්. right ඊට පස්සේ තව එකක් කියන්න පුළුවන් මෙහෙම. ඔය හයිඩ්‍රජන් ධනායන තියෙනව නේද? හයිඩ්‍රජන් ධනායන ඉවත් කරනවා නම් අන්න ඒකත් ඔක්සීකරණයක්. හරි. ලියන්න. එතන හයිඩ්‍රජන් පරමාණු ඉවත් කිරීම එක්ක H ධනායන ඉවත් කිරීම H ධනායන ඉවත් කිරීම එතන හයිඩ්‍රජන් පරමාණු ඉවත් කිරීම හයිඩ්‍රජන් පරමාණු ඉවත් කිරීම right එහෙනම් දැන් ඔන්න ඔක්සීකරණය කියන එකෙන් අපි පොයින්ට් 4කින් ලීවා. ආයෙ බලන්න මාත් එක්කම බලාගෙන වැඩේ පාඩම් කරලා ඔක්කොම ඉවරයක් කරගෙන දාන්න දැම්ම. කොහොමද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම කියලා කියන්නේ ඔක්සීකරණයක්. ඊට පස්සේ H ධනායන ඉවත් කිරීම කියලා කියන්නේ ඔක්සීකරණයක්.
ඔක්සිජන් පරමාණු සමග එකතු වීම කියලා කියන්නේ ඔක්සිකරණයක්. ඊළඟ කෙනා ඔක්සිකරණ අංකයේ සිදුවන වැඩිවීමක් කියලා කියන්නේ ඔක්සිකරණයක්. හරිනේ? රයිට්. ඔයාලට ආකාර කීපෙම ඔය වැඩේ කතා කරන්න පුළුවන්. දැන් මෙහෙම කරන්න. ඊළඟට ඔය විදිහට ඔයා මාතෘකාවල් ලියන්න තනියම ඔක්සිහරණය කියලා. ඔක්සිහරණය යටතේ කියන්න පුළුවන් පොයින්ට් 4ක් තියෙනවා ගාව දැන්. ඒ හතරම ලියන්න. තනියම ලියන්න ටක් ගන්න. ප්‍රශ්න තියෙනවා නම් බලවන්න එපා අහන්න. හරිනේ? රයිට්. ඔයාද ලියලා තියෙනවනේ මෙන්න මෙහෙමයි. ඔක්සිහරණයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක්. ඔර්ගැනික් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා නම් ඒකට අපි කියන ඔක්සිහරණයක් කියලා. හරියට උදාහරණයක් අපි ලියමු ඕන මෙන්න මේ වගේ. Cl පරමාණු වලට පුළුවන් මේ වගේ එක්කෙනෙක් ඉවත් කරන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ඒතර Cl ඍණායන හැදෙනවා. හරිනේ කතාව? රයිට්. ඔන්න ඔය වගේ එක්කෙනෙක්. හරිනේ ඔයාලා පළවෙනිටම ලියලා තියෙනවනේ මෙන්න මේ වගේ දෙයක්. ඔක්සිහරණය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක්. ඔක්සිහරණයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක්. පළවෙනිම කාරණාව ඔක්සිහරණයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. ඊළඟ කාරණාව ඔක්සිජන් සමග එකතු වීමක් අපි ඔක්සිකරණයක් කියලා කියවනේ. එහෙනම් ඔක්සිහරණයක් කියලා කියන්නේ මොකද්ද? ඔක්සිජන් මොනවා කිරීමක්ද? ඉවත් කිරීමක්. දැන් ඊළඟ පොයින්ට් එක. ඔක්සිජන් ඉවත් කිරීමක්. ඔක්සිජන් නැත්නම් ඔක්සිජන් ඉවත් කිරීම ඒකත් ඔක්සිහරණයක්. ඔක්සිජන් ඉවත් කිරීම ඒකත් ඔක්සිහරණයක්. පැහැදිලි කතාව? රයිට්. ඊළඟ එක. H ධන අයන ඉවත් කරොත් ඒක ඔක්සිකරණයක් කියලානේ කිව්වේ. එහෙනම් ඔක්සිහරණයක් කියලා කියන්නේ මොකද්ද? H ධන අයන ලබා ගැනීමක්. ඊළඟ පොයින්ට් එක. H ධන අයන ලබා ගැනීම. H ධන අයන ලබා ගැනීමක්. H ධන අයන ලබා ගැනීමක්. රයිට්. අන්තිම එක්කෙනා ඔක්සිකරණාංකයේ සිදුවන වැඩිවීමක් ඔක්සිකරණයක් කියලා කියවනේ. එහෙනම් ඔක්සිකරණාංකයේ සිදුවන මොකද්ද? අඩුවීමක් කියලා කියන්නේ ඔක්සිහරණයක්. එච්චරයි කතාව. හරිද වැඩේ? රයිට්. PM PDF එක වැඩේ. හරිනේ? රයිට්. දැන් මෙතනින් එහාට අපිට තියෙන්නේ මෙන්න මේ වගේ කතාවක්. ඔක්සිකරණ අංකය හොයන නීති මොනවද? එන්න ඒවා බලලා ඔක්සිකරණ අංකය සම්බන්ධ ප්‍රශ්න ටික කරන්න තමයි තියෙන්නේ. රයිට්. මේ බලන්න. දැන් මේ වගේ සෝඩියම් වගේ කෙනෙක් ගන්නවා ළමයි. සෝඩියම් වගේ කෙනෙක් ගත්තොත් එහෙනම් සෝඩියම් මොකද කරන්නේ? කෙලින්ම සෝඩියම් ධනායනයේ බවට ඔක්සිකරණය වෙලා. හරි. සෝඩියම් ධනායනයේ බවට පත් වෙලා තියෙනවා. එතකොට අපි කියනවා මෙයා ඉලෙක්ට්‍රෝන සෝඩියම් ලෝහය ගන්නකො. සෝඩියම් කියන මෝල් ද්‍රව්‍ය ලැබ් එකේ ඉන්නේ. අර පැරෆින් ඉටි තුල ගිල්ලා ඉන්නේ. හරි. ඒතකොට මේ වගේ කෙනෙක් ගත්තොත් එහෙනම් මෙයා ඉලෙක්ට්‍රෝන අරගෙනත් නැහැ, ඉලෙක්ට්‍රෝන පිට කරලත් නැහැ, හවුලේ තබාගෙනත් නැහැ. මෙන්න මේ වගේ කෙනෙක් ගත්තොත් නිකන් සෝඩියම් ලෝහ කැල්ලක් ගත්තොත් එයා මොකුත්ම කරලා නැහැ. එතකොට එයාට එහෙම ඔක්සිකරණ අංක විශේෂයක් දෙන්නේ නැහැ අපි. මෙයා බලන්නකො. සෝඩියම් කියන එක්කෙනා තමා සතුව තිබ්බ බාහිරම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝනේ තමයි අයින් කරලා දෙන්නේ. ඉලෙක්ට්‍රෝනයක් අයින් වුණා කියලා කියන අපි කියන එතන මොන අයනයක්
හැදෙනවද? ධනායනයක් හැදෙනවා. ධනාරෝපණයක් එනවා. එතකොට අපි ඊට කලින් මෙතනදී කිව්ව ඔක්සිකරණයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමක් කියලා දුන්නානේ. හරිනේ කතාව. එහෙනම් ඉවත් කරපු ඉලෙක්ට්‍රෝන ගාන තමයි මෙයාගේ ඔක්සිකරණාංකය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ සෝඩියම් ධන කියන එක නේ ඔක්සිකරණාංකය කීයද? ඉවත් කරපු හින්දා ධන එක ඉලෙක්ට්‍රෝනයකින්ද එක. එහෙනම් සෝඩියම් ධන කියන එක්කෙනාගේ ඔක්සිකරණාංකය ධන 1. හරි. ඔය කතාවක් තමයි තියෙන්නේ. ඒත් දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මෙහෙම වුණොත් එහෙම එතකොට නයිට්‍රජන් මගින් NO2 හැදුණා කියලා හිතන්නකෝ. නයිට්‍රජන් මගින් NO2 හැදුනොත් එහෙම ඉතින් නයිට්‍රජන් එහෙනම් ඔක්සිකරණය වෙලානේ. එතකොට කොහොමද හදාගන්නේ මේක? ප්‍රශ්නයනේ. අන්න ඒ සඳහා අපි දෙනවා නීති ටිකක්. ඔක්සිකරණාංකය ගණනය කරද්දී වැදගත් වෙන නීති කියලා. හරි අන්නේ නීති ටික හරියට කොට දාගත්තොත් ඔයාලට පටපට ගාලා ඔක්සිකරණාංක ඕන කෙනෙක් කියන්නේ යන්න පුළුවන්. හරිනේ? රයිට්. ඔයාලට ඕන නම් විතරක් මේ නෝට් එකේ ඉතුරු ටික දාන්න. හරි මෙතන ලියන්න. ඉලෙක්ට්‍රෝන පිට කරපු බැවින් ධන ඉලෙක්ට්‍රෝන පිට කළ බැවින් ධන ඉලෙක්ට්‍රෝන පිට කළ බැවින් ධන ඉලෙක්ට්‍රෝන පිට කළ බැවින් ධන එක ඉලෙක්ට්‍රෝනයක් පිට කළ බැවින් එකයි. එක ඉලෙක්ට්‍රෝන පිට කළ බැවින් එකයි. හරිනේ කතාව. රයිට්. දැන් අපිට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ළමයි මේ වගේ එක නම් ඔහොම කරයි. හරි. ඔක්සිකරණාංකය හොයන වැඩේ මේ වගේ එක නම් ඔහොම කරයි. වැඩේ තියෙන සංයෝගයක ටික ලොකු සංයෝගයක આવොත් එහෙනම් කොහොමද කරගන්නේ? කියලා තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. අන්න ඒකට තමයි අපි ඔක්සිකරණාංකය හොයන නීති ටික ඉගෙන ගන්න යන්නේ. රයිට්. ඔන්න අපේ මාතෘකාව ලියලා දාන්න. PDF එක තියෙන කෙනෙක් ගාව නම් ප්‍රශ්නයක් නැහැ. යා ගාව තියෙනවනේ. හැබැයි ඒක ඔක්කොම ලියන්න තමයි දාලා තියෙන්නේ. ලියලා ඉගෙන ගන්න පිළිවෙල. හරිද? රයිට්. කියන මේ ඔක්සිකරණාංකය නිර්ණය කිරීමේදී භාවිතා වන මූලික නීති. රයිට්. පළවෙනිම එක්කන තමයි මෙන්න මේ කතාව. හරි. පළවෙනිම නීතිය තමයි අපි ගන්නනේ මූලද්‍රව්‍ය. මේ ගන්න මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන ඉවත් කරලත් නැහැ අරගෙනත් නැහැ අලුතෙන්. මොකුත් කරලා නැහැනේ. එතකොට එයාගේ ඔක්සිකරණාංකය බිඳුව. හරිනේ කතාව. ඉලෙක්ට්‍රෝන අරගෙනත් නැහැ පිට කරලා නැහැ මොකුත් කරලා නැහැ. මොකුත් වෙනසක් කරලා නැහැ. ඒතර එයාගේ ඔක්සිකරණාංකය කීයද? බිඳුවයි. රයිට්. ලියන්න අංක එක දාලා අංක එක දාන්න දෙන්නේ අපි දාලා දීලා තියෙන්නේ. හරිනේ? රයිට් ලියමු මෙහෙම. මූලද්‍රව්‍ය වල මූලද්‍රව්‍ය වල ඔක්සිකරණාංකයේ බිඳුවක් ලෙස සැලකේ. ඔක්සිකරණාංකය බිඳුවක් ලෙස සැලකේ. ඔක්සිකරණාංකයේ බිඳුවක් ලෙස සැලකේ. ඔක්සිකරණාංකයේ බිඳුවක් ලෙස සැලකේ. රයිට්. එතනම උදාහරණ ටිකක් දාන්න. සෝඩියම්ගේ බිඳුවයි, මැග්නීසියම්ගේ බිඳුවයි, F2 ගේ බිඳුවයි, ඔක්කොම බිඳුවයි. රයිට්. මේක අපි තනින් තනට ඇප්ලයි කරන්න කොහොමද කියලා ඊට පස්සේ බලමු. ඊට කලින් නීති ටික වැඩි ඉවර කරලා. රයිට්. මේ බලන්න. දැන් මූලද්‍රව්‍යයක නම් ඔක්සිකරණාංකයේ බිඳුවයි කියලා කියවනේ. දැන් සංයෝගයක නම් බලන්නකෝ. සංයෝගයක් ගමුකෝ අපි. උදාහරණයක් විදිහට සෝඩියම් ක්ලෝරයිඩ්. ඔය වගේ සංයෝග ගන්න ලුණු තියෙනවනේ හැමතැනම. ඒතර මේක සෝඩියම් ධන මේක Cl ඍණ. හරිද? ඒතර මුළු සංයෝගයේම ඔක්සිකරණම් කළ බීජ ඓක්‍ය කීයද බලන්න. ධන 1 ධන ඍණ 1. හරි. එතකොට සමානයි කීයද? බිඳුවයි. එහෙනම් මට කියන්න පුළුවන් සංයෝගයක ගත්තොත් එහෙම එක් ඔක්සිකරණාංකවල එකතුව බිඳුවට සමානයි. රයිට්. ලියන්න. යටි ලියන්න අංක 2 යටතේ ලියන්න. අංක 2 යටතේ ලියන්න.
එන සංයෝගයක එක් එක් පරමාණු වල එක් පරමාණු වල එක් එක් පරමාණු වල සංයෝගික පරමාණු වල ඔක්සිකරණ අංකයන්හි වීජයික්‍ය ඔක්සිකරණ අංකයන්හි වීජයික්‍ය ඔක්සිකරණ අංකයන්හි වීජයික්‍ය බිඳුවට සමාන වේ. ඔක්සිකරණ අංකයන්හි වීජයික්‍ය බිඳුවට සමාන වේ. ඔක්සිකරණ අංකයන් වීජයික්‍ය බිඳුවට සමාන වේ. හරි. දීලා දාන්න B. සෝඩියම් ක්ලෝරයිඩ් කතාව ලියන්න. ඒක ලියුවම ඇති. හරිනේ? right. ඊට පස්සේ දාන්න අංක 3. අංක 3. හරි. දැන් මූලද්‍රව්‍ය කතා කරා සංයෝග කතා කරා අයන කතා කරේ නෑනේ. right. අයන එක බලමු. අයන වල අරගත්තොත් එහෙම එක් එක් ප්‍රභේදවල ඔක්සිකරණ අංකයන්ගේ වීජයික්‍ය එයාගේ ආරෝපණයට සමානයි. පැහැදිලිද කතාව? එයාගේ ආරෝපණය තමයි. හරි. මොකද සරල දෙයක් තියෙනවා. right. ලියමු අපි වෙන්නේ කොහොමද කියලා බලමු ඊට පස්සේ. ලියන්න මෙහෙම. එන අයනයක සැලකුවොත් අයනයක සැලකුවොත් අයනයක සැලකුවොත් එක් එක් පරමාණු වල ඔක්සිකරණ අංකයන්හි වීජයික්‍ය 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 එහි ආරෝපණයට සමාන වේ. ඔක්සිකරණ වීජයික්‍ය එහි ආරෝපණයට සමාන වේ. එහි ආරෝපණයට සමාන වේ. හරි. right. දැන් ඔයාලා මේවා යම් ප්‍රමාණයක් දන්නවනේ ඒක මට කියන්න ලේසි මම මෙහෙම කියන්නම්. දැන් මේ mn of minus ගන්නකො ළමයි. mn of minus මේ විදිහට තියෙන්නේ. O minus එකක් තියෙනවා. ඉතිරි ඔක්කොම ඔක්සිජන් පරමාණු ඩබල් බොන්ඩ් එකකින් බැඳිලා තියෙන්නේ. මෙයාට තමයි mn of minus කියලා කියන්නේ. එතකොට ඔයාට මේකේ ඔක්සිකරණ අංකයන් ටිකේ මෙන්න මෙහෙම. මැංගනස්ගේ ධන 7යි මේ ඔක්සිජන්ගේ ඍණ 2යි මේ ඔක්සිජන්ගේ ඍණ 2යි මේ ඔක්සිජන්ගේ ඍණ 2යි මේකේ ඍණ එකක් තියෙනවා කොහොමද? ඒතර ඒකෙන් තව ඍණ එකක් දාන්න. කොහොමද ඍණ 2යි. හරි. දැන් ඔයා මෙහෙම වැඩක් කරන්නකෝ. මේ අයනයේ තියෙන ඔක්කොම පරමාණු වල ඔක්සිකරණ අංකයන්ගේ එකතුව අරගෙන බලන්න. නිකන් වීජයික නිකන් එකතුනේ වීජයික. කොහොමද එන්නේ? ඍණ 2යි ඍණ 2යි ඔක්කොම ඍණ 4යි ඍණ 4යි ඍණ 2යි ඍණ 6යි ඍණ 6යි මෙතන ඔක්කොම ඍණ 1යි 1යි දෙකක් තියෙනවා. එතන ඍණ 8යි. එතන මේකට අනුව ඍණ 8ක් තියෙනවනේ. එතන මැංගනස් කීයද කියලා අපි දන්නවා. මැංගනස් ධන 7යි. එතකොට ඍණ 8 ධන 7. එතකොට කීයද? ඍණ එකක් ඉතුරු වෙනවනේ. ඒ ඍණ එක තමයි මේ තියෙන්නේ. හරි. එතකොට බොහොම සරල කතාවක් තියෙනවා. හරිනේ. right. අඩුපාඩුවක් තියෙනවා නම් අදලා දාගන්න. ලියන්න එක් එක් සංයෝගවල එක් එක් මූල ද්‍රව්‍යයන් වීජයික්‍ය එහි ආරෝපණයට සමාන වේ. ඒක අපි කලින්ම ලියවනේ. එහෙනම් ආයෙ දඟලන්න දෙයක් නැහැ.
හරිනේ කතාව. right. අංක 4. බලන්න PDF එකේ අංක 4 තර පළවෙනි කාණ්ඩ එක දාලා තියෙන්නේ කියලා. අපිට ඕනේ. right. එහෙනම් අංක 4ට ඒ ගාන සෙට් වෙන ලියමු. මේ බලන්න. ලිතියම් හයිඩ්‍රජන් හැර ඉතුරු ටික හරිද? ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්. ෆ්‍රැන්සියම් කියන කෙනත් ඉන්නවා. එයා හිටියට මේ එයා විකිරණශීලී හින්දා අපි ආව සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නැහැ. හරි. right. මෙන්න මේ කට්ටිය කොහේ හරි කමන්නේ සංයෝග තුල ඉද්දී තනියම ඉද්දී අවුලක් නැහැ. සංයෝග තුලදී අනිවාර්යයෙන්ම ධනයක ඔක්සිකරණය විතරයි දරන්නේ. පැහැදිලිද කතා? ධනයක ඔක්සිකරණය විතරයි දරන්නේ, වෙන ඔක්සිකරණක දරන්න එයාට අයිතියක් නැහැ. මූලද්‍රව්‍ය විදිහට තනියම විදිහට බිඳුව දරන්න පුළුවන්. නැත්තම් ධනයකම තමයි. හරි? right. ඔච්චරයි කතාව. ලියන අංක 4 දාලා මේක ඕනනම් අඳ ගන්න. ඒතරට මේක වඩාත් ලේසි කතාව. ලියන්න අංක 4 යටතේ ලියන්න. අංක 4 යටතේ ලියන්න. පළමු කාණ්ඩේ ලිතියම් සිට පහළට ඇති මූලද්‍රව්‍ය ලිතියම් සිට පහළට ඇති මූලද්‍රව්‍ය ලිතියම් සිට පහළට ඇති මූලද්‍රව්‍ය සංයෝග තුලදී ධනයක ඔක්සිකරණාංකයේ පමණක් දරයි. සංයෝග තුලදී ධන එක ඔක්සිකරණාංකයේ පමණක් දරයි. ධන එක ඔක්සිකරණාංකයේ පමණක් දරයි. හරිනේ? right. දැන් මේ විදිහට මෙන්න අංක 5ට අංක 5 තනියම ලියන්න. ඕකම තමයි. නීතිය මහලක වෙනසක් නැහැ. මූලද්‍රව්‍ය ටික විතරයි වෙනස්. බෙරිලියම් මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්චියම්, බේරියම්, රේඩියම් කියලා කෙනෙකුත් ඉන්නවා. එයාත් විකිරණශීලී හින්දා ගන්න නැහැ සමහර රේඩියම් වල අහලත් ඇති. මෙන්න මෙයාලා සංයෝග තුල ඉද්දී මොන ඔක්සිකරණ විතරක් දරන්නේ? ඔක්සිඩේෂන් ස්ටේට් එක මොකක්ද යාළුවා? ධන දෙක විතරයි. වෙන මුකුත් නැහැ. හරි. right. ලියන්න යටි. තනියම ලියන්න. තනියමද වාක්‍ය හදලා ලියන්න තනියම. තනියම වාක්‍ය හදලා ලියන්න. තනියම වාක්‍ය හදුවා ලියුවා. හරිද? right. ඔයාලා ලියන්න ඕනේ වාක්‍ය මෙහෙමයි එන්නේ. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්චියම්, බේරියම් වැනි මූලද්‍රව්‍ය සංයෝග තුලදී ධන දෙක ඔක්සිකරණාංකයේ පමණක් දරයි. 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 right. පහත් ඉවරයි. අංක 6. ඕකේ මම දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය ලිස්ට් එක පල්ලෙහාට දීලා නැහැ. අරකට නම් දාලා තියෙන්නේ කලින් පළවෙනි කාණ්ඩේ. ඒකකින් තමයි මේක ලියන්න තනියම. හරි. right.
ඉලක්කන ඒවා හරි ලේසි දේවල් මෙව්වා. මේ ෆ්ලෝරීන් කියලා කියන්නේ ලෝකෙ විදුරනතා වැඩිම එක්කෙනානේ. එහෙනම් ෆ්ලෝරීන්ට කොහොමත් බිඳුව අවස්ථාවේදී අවුල නැහැ. මුල් ද්‍රව්‍ය වෙලාවේ බිඳුවයි තමයි. හැබැයි සංයෝග තුලදී ෆ්ලෝරීන්ගේ ඔක්සිකරණාංක 1යි තියෙන්නේ ඍණ 1 විතරයි. ඊට වඩා i එක නැහැ. පැහැදිලිද? ඍණ 1කට වඩා එහා ගිය පොරක් නැහැ. හරි. ඒ කියන්නේ ෆ්ලෝරීන් හිටියොත් ඌ තමයි උට අනිවාර්ය ඍණ 1 එච්චරයි. ආයේ මොන සක්‍රය ආවත් ෆ්ලෝරීන් වෙනස් වෙන්නේ නැහැ. හරි. ෆ්ලෝරීන් ඍණ 1 නම් ඍණ 1ම තමයි. හරිනේ කතාව. රයිට්. එහෙනම් ලියන්න ෆ්ලෝරීන් සංයෝග තුල සිටින විට ෆ්ලෝරීන් සංයෝග තුල සිටින විට ෆ්ලෝරීන් සංයෝග තුල සිටින විට හරිනේ. දැන් ෆ්ලෝරීන් සංයෝග තුල සිටින විට ඍණ 1 ඔක්සිකරණාංකය පමණක් දරයි. ඍණ 1 ඔක්සිකරණාංකය පමණක් දරයි. හරිනේ. ඍණ 1 ඔක්සිකරණාංකය පමණක් දරයි. රයිට්. තව දෙකයි තියෙන්නේ. 7. මං කියන හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් කියන කෙනා කොහොමද ගෑස් එකක් වෙලාවේ H2 ගෑස් බිඳුවයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ නේ. මොකද පටන් ගත්තම ඉගෙන ගත්තා මූලද්‍රව්‍යයක නම් බිඳුවයි කියලා. ඒකෙන්ද ආයෙ කියන හිතන්නවත් දෙයක් නැහැ. රයිට්. ඊට පස්සේ හයිඩ්‍රජන්ට ළමයි දරන්න පුළුවන් ඔක්සිකරණක දෙකක් තියෙනවා. හරි. ඊටතර දරන්න පුළුවන් මෙයාට ඔක්සිකරණක එක්කෙනෙක් ධන 1 ඔක්සිකරණාංකය. අනික එක්කෙනා ඍණ 1 ඔක්සිකරණාංකය. හරි. දැන් හයිඩ්‍රජන් ධන 1 දරන්නේ මොන වෙලාවෙද කියලා තමයි බලා ගන්න ඕනේ. හයිඩ්‍රජන් ධන 1 දරන්නේ මෙන්න මේ වගේ වෙලාවල් වල. හරි. හයිඩ්‍රජන්ට වඩා විද්‍යුත් ඍණතාවයෙන් අඩු දැන් ධන 1 නේ. මෙයා ධන 1 දරනවා නම් විද්‍යුත් ඍණතාවය වැඩි පරමාණුවක් සම්බන්ධ වුණොත් එහෙම. හරි. හයිඩ්‍රජන්ට වඩා විද්‍යුත් ඍණතාවයෙන් වැඩි පරමාණුවක් සම්බන්ධ වුණොත් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මෙන්න මේ වගේ HF කියලා හිතන්නකො. එක්ක HCl කියලා හිතන්නකො. HCl. ඒතර මේ ක්ලෝරින් කියන එක තමයි අනිවාර්යෙන් ඩෙල්ටා ඍණ. මෙයා ඩෙල්ටා ඍණ මෙයා ඩෙල්ටා ධන. ඒතර හයිඩ්‍රජන්ට ධන එකක් ලැබෙනවා ක්ලෝරින්ට ඍණ එකක් ලැබෙනවා. හරිනේ කතාව. එච්චරයි. රයිට්. ඔන්න එකක් ඉවරයි. හරි. දැන් ඊළඟ එක කියනවා. ඊට හයිඩ්‍රජන් දැන් අපි කියන ධන එක ඔක්සිකරණයක තියෙනවා කියලා. ඒ වගේම ඍණ එකක් තියෙනවා කියලා කියවනේ. ඍණ එක තියෙන මොන වගේ වෙලාවල් වලටද? ඒ කියන්නේ මේ හයිඩ්‍රජන් තමයි ඍණ. අනික් එක්කෙනා එතකොට ධන වෙන්න ඕන. හරි. උදාහරණයක් විදිහට කිව්වොත් මෙන්න මේ වගේ. ඍණ එක බලා ගන්න ඔය මේ වගේ කෙනෙක් ගත්තොත් සෝඩියම් හයිඩ්‍රයිඩ් හිතන්නකෝ. සෝඩියම් අනිවාර්යෙන් ධන එකයිනේ. කතන්දර දෙක නැහැ ධන එකයි නේ මෙතන ලියුවේ. ඔව් මේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම සංයෝග තුලදී සෝඩියම් මොකක් විතරද හදන්නේ? ධන එක විතරයි හදන්නේ වෙන මොකක්ද හදන්නේ නැහැ. හරි. එහෙනම් සෝඩියම් කියලා කියන්නේ ධන එකයි. ඒතර හයිඩ්‍රජන් එහෙනම් ඔටෝමැටිකලි මොකක් වෙනවද? ඍණ එකක් වෙනවා. හරිද කතාව? එච්චරයි. සරල දෙයක්. රයිට්. අංක 7 දාලා ලියන්න හයිඩ්‍රජන්ගේ බිඳු ඔක්සිකරණාංකයට අමතරව බිඳු ඔක්සිකරණාංකයට අමතරව ධන 1 හා ඍණ 1 ඔක්සිකරණාංකද පවතී. ධන 1 හා ඍණ 1 ඔක්සිකරණාංකද පවතී. ධන 1 හා ඍණ 1 ඔක්සිකරණාංකද පවතී. රයිට්. ඊට දාන්න ධන 1 .
හරිනේ රයිට් ධන එක දාලා ලියන්න මෙහෙම ධන එක දාලා ලියන්න මෙහෙම හයිඩ්‍රජන් තමාට වඩා හයිඩ්‍රජන් තමාට වඩා හයිඩ්‍රජන් තමාට වඩා විද්‍යුත් ඍණතාවයෙන් වැඩි පරමාණුවක් සමග බැඳුනහොත් හයිඩ්‍රජන් තමාට වඩා විද්‍යුත් ඍණතාවයෙන් වැඩි පරමාණුවක් සමග බැඳී ඇති විට හයිඩ්‍රජන් තමාට වඩා විද්‍යුත් ඍණතාවයෙන් වැඩි පරමාණුවක් සමග බැඳී ඇති විට ධන එක ඔක්සිකරණාංකය පෙන්නයි. හරිනේ උදාහරණයක් දාන්න හරිනේ හයිඩ්‍රජන් තමාට වඩා විද්‍යුත් ඍණතාවයෙන් වැඩි පරමාණුවක් සමග බැඳී ඇති විට ධන එක ඔක්සිකරණාංකය දරයි. එච්චරයි. අනිකව තනියම ලියන්න දැන්. අනික තනියම හදලා ලියන්න. හරිනේ වැඩේ. රයිට්. ඊළඟ එකව තනියම ලියන්න. ඊළඟ තනියම ලියන්න. හරිනේ. මේක අනිත් පැත්ත තනියම ලියන්න. ඒතර ඔයාලා ලියවෙන්න ඕන මෙන්න මේ විදිහට අන්තිම එක ලියවෙන මෙහෙමයි. හයිඩ්‍රජන් තමාට වඩා හයිඩ්‍රජන් තමාට වඩා හයිඩ්‍රජන් තමාට වඩා හයිඩ්‍රජන් තමාට වඩා විද්‍යුත් ඍණතාවයෙන් හයිඩ්‍රජන් තමාට වඩා විද්‍යුත් ඍණතාවයෙන් හයිඩ්‍රජන් තමාට වඩා විද්‍යුත් ඍණතාවයෙන් අඩු පරමාණු සමග බැඳී ඇති විට තමාට විද්‍යුත් ඍණතාවයෙන් අඩු පරමාණු සමග බැඳී ඇති විට තමාට විද්‍යුත් ඍණතාවයෙන් අඩු පරමාණු සමග බැඳී ඇති විට අඩු පරමාණු සමග බැඳී ඇති විට හයිඩ්‍රජන්ට ඍණ එක ඔක්සිකරණාංකය ලැබේ. හයිඩ්‍රජන්ට ඍණ එක ඔක්සිකරණාංකය ලැබේ. හයිඩ්‍රජන්ට ඍණ එක ඔක්සිකරණාංකය ලැබේ. හරිනේ රයිට්. ඔතනින් හයිඩ්‍රජන් කතාව ටික ඉවරයි. අන්තිම එක නයින්ද මේකට කෙලින්ම ලියන්න අංක 8 දාලා එහෙම නැත්නම් අංක 8 දාලා අපි තියෙන්නේ දැන් ඔක්සිජන්ගේ ඔක්සිකරණ අංක ලියන්න. ඔක්සිජන්ගේ ඔක්සිකරණ අංක ඔක්සිජන්ගේ ඔක්සිකරණ අංක හරි ඔක්සිජන් ඔක්සිකරණ අංක කෙලින්ම දාමු වගුවා. මම දාන ඔක්සිකරණ අංකය ඔක්සිකරණ අංකය ඊට අමතරව එහා පැත්තෙන් අපි ලියමු උදාහරණ. හරි උදාහරණ රයිට් හරි වැඩ වෙන්නේ මෙහෙමයි. දැන් මේ බලන්න ඔක්සිජන්ට ඔක්සිකරණ අංක තියෙනවා ළමයි 5. හරි ඒ ඉලක්කම දෙන වැදගත් නැහැ 5ක් තියෙනවා කියලා. ඍණ 1 තියෙනවා ඍණ 2 තියෙනවා ඍණ භාගය තියෙනවා තව ඊට පස්සේ
ඔව් බිඳුව තියෙනවා ධන දෙක තියෙනවා හයිඩ්‍රජන් කතා ආයෙත් ඉවරයිනේ හරි එච්චරයි මේ බලන්න උදාහරණ ටික බලන්නකො හරි සරලයි ඍණ දෙක ඔක්සිකරණාංකය තියෙනවා නම් ඒකට අදාළ උදාහරණ ගත්තම සියලුම ඔක්සයිඩ් ආය ඔක්කොම සියලුම ඔක්සයිඩ් ඊට ඍණයකට දාන්න මෙන්න මෙයාව දැනගන්න ඕන O2 2- හරි O2 2- O2 2- කියන්නේ මොකද්ද පෙරොක්සයිඩ් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එහෙම මතකන්නේ H2O2 අන්න ඒ වගේ තමයි හරි ඒතර O2 2- කියන්නේ පෙරොක්සයිඩ් අයනය පෙරොක්සයිඩ් අයනය තිබ්බොත් ඒක හදාගන්න මෙන්න මෙහෙමයි මේ තියෙන ඕන අවධානයෙන් බලන්න මේ සම්පූර්ණ එක්කෙනා ඉන්නවද ළමයි මේ සම්පූර්ණ එක්කෙනා ගත්තොත් එහෙම පරමාණු දෙකක් නෙතන එතකොට මුළු එකේ ආරෝපණය කීයද ඍණ 1යි නෑ ඍණ 2යි ඍණ 2 කියන්නේ දීලානේ තියෙන අපිට ඒක බෙදෙනවා පරමාණු දෙකක් අතර ඒතර එකට ඍණ 1යි පැහැදිලි කතාව ඔච්චරයි සරල කතාවක් තියෙනවා රයිට් ඊළඟ ටික බලමු අපි එහෙනම් දැන් මේකන මාත් එක්කම ලියන්න ළමයි බල බල ඉන්න බෑ කොහොමත් ඔයාලට මේක වෙනම පාඩම් කරන්න තියෙන්නේ ඍණ භාගය කියලා ගත්තොත් එහෙම සියලුම පෙරොක්සයිඩ් සියලුම පෙරොක්සයිඩ් හරි රයිට් O2 O කියන කෙනා නම් ඔයා කොහොමද දන්නා O2 ඒක තමයි මේකට තියෙන හොඳම උදාහරණය තව ඉන්න HOF being ඊළඟ හොඳටම ආය නන්නත්තර කරගන්න තැන හරි HOF ලියලා දාන්න HOF හරිනේ වැඩේ ඔව් මේ අහනවා මේ ඍණ දෙකට සියලුම ඔක්සයිඩ් ඔව් ඒක තමයි ලියලා තියෙන්නේ හරි ඍණ දෙකට සියලුම ඔක්සයිඩ් ඍණ දෙකට සියලුම ඔක්සයිඩ් මේ තියෙන්නේ එච්චරයි කතාව ඍණ දෙකට සියලුම ඔක්සයිඩ් ඍණ එකට සියලුම පෙරොක්සයිඩ් ඍණ භාගයට සියලුම සුපර් ඔක්සයිඩ් හරි ඍණ භාගය ළඟින් ලියන සියලුම සුපර් ඔක්සයිඩ් ඔන්න වරද්ද ගන්න එපා මේකේ මම ලියලා තියෙන මෙන්න මේ කතාව සියලුම පෙරොක්සයිඩ් කියන්නේ මෙයාට ඍණ එක ඍණ භාගයට අදාළව ලියන්න ඍණ භාගයට අදාළව ඍණ භාගයට අදාළව ටේබල් එකේ එහා පැත්තෙන් ලියන්න සියලුම සුපර් ඔක්සයිඩ් හරි සියලුම සුපර් ඔක්සයිඩ් හරි රයිට් බිඳුවට දාන්න O2 ඊට පස්සේ HOF මේ HOF කියන එක නා හරි අමතක වෙන සුළුයි මේ බලන්න මේක ඔක්සිකරණක ආපු හැටි හයිඩ්‍රජන්ට ධන එකක් දාලා ෆ්ලෝරින්ට ඍණ එකයි අනිවාර්යෙන්ම ෆ්ලෝරින් ඍණ එක කියලා ඉගෙන ගත්තා මෙතන ඔව් මේ තියෙන්නේ ෆ්ලෝරින් හැමදාම ඍණ එකයි සංයෝග වල ඉන්නවනම් හරිද ඊට වඩා එන්න බෑ යන්න එතකොට ඔටෝමැටිකලින්ම O පරමාණු මොකක් වෙනවද බිඳුවක් වෙනවා O පරමාණු ඔටෝමැටිකලින්ම ඔක්සිකරණගේ බිඳුවක් වෙනවා හරි රයිට් එතකොට දැන් ඔක්කොම ලියලා ඉවරයි අන්තිම විතරයි තියෙන්නේ සියලුම ඔක්සයිඩ් ඍණ දෙකට සියලුම ඔක්සයිඩ් මම අන්තිමට කියන්නේ බලාගෙන යන්න එතනින් නෝට් කතන්දර ඉවරයි ඊට පස්සේ ඍණ එකක් ආවොත් එimhe සියලුම පෙරොක්සයිඩ් සියලුම සුපර් ඔක්සයිඩ් ගත්තොත් මේ තියෙන්නේ සියලුම සුපර් ඔක්සයිඩ් ගත්තොත් එයාලගේ ඔක්සිකරණගේ කීයද භාගය ඍණ භාගය රයිට් ඊට පස්සේ බිඳුව තියෙන්න තියෙනවා මරු දෙන්නෙක් නේ HOF තමයි අපිට අමතක වෙන එක නා O2 නම් මුල් ද්‍රව්‍ය හින්දා මතක් කරන ලොකු කේස් එකක් නැහැ රයිට් අන්තිම එක දාන්න ධන දෙකත් එහෙම එන්නේ කලාතුරකින් කියලා අපිට හම් වෙන්නේ එක්කෙනයි F2O මොකද ඔක්සිජන් වඩා විද්‍යුතතාවයෙන් වැඩි එක්කෙනෙක් හරි අමාරුයි හොයාගන්න හරි රයිට් එච්චර මේ බලන්න මෙතන ඔක්සිකරණගේ හඳුන හැටි ක්ලෝරින් දෙන්නගේ ඍණ දෙකයි
ඍණ දෙකයි මෙතන ධන දෙකයි. එච්චරයි. රයිට්. ඔන්න දැන් ඔක්සිකරණක සම්බන්ධ නීති කතා නමන ඔක්කොම ටික ඉවරයි. හරිනේ වැඩේ. රයිට්. 8ම ඉවරයි. හරි. ඔන්න විනාඩියෙන් කියනවා හොඳට බලාගෙන ඉන්න. හරිද? හොඳට බලන් ඉන්න ආයෙ පාඩම් කරන්න තියන්න එපා. සමහර කට්ටිය මෙයා පුළුවන් කියලා හිතේ තියාගෙන හැබැයි අහපුවාම බෑ. හරි. සමහර කට්ටිය හිතේ තියාගෙන මේක පුළුවන් අවුලක් නැහැ. ඕකනම් ෂේප් එහෙම ඉන්න අන්තිමේදී මොකක් හරි චූටි ප්‍රශ්නයක් අහපුවම ඌ ආගිය තන්නේ. හරිද? එහෙම වෙන්න එපා. කොහෙන් කොහොම මොන විදිහට ඇහුවත් කඩදාසි කොලයක්වත් අතේ නැතුව ඕන දෙයක් කියන්න පුළුවන් ලෙවල් එකට තමන් කරන වැඩේ සාර්ථක කරගන්න. එතකොට හරි. හරි. එතකොට තමන්ගේ ඔළුව අනිවාර්යෙන් තියෙනවනේ යන තැන ඔළුව යනවනේ බං. හරි. එතකොට තමන් ඔළුව තියලා යන්නේ නැහැ කොහෙවත් නේද? හරි. ඒකින්ද කඩදාසියක්වත් අතේ නැතුව තමන්ට අදාළ මොනවා හරි වැඩක් ලේසියෙන් කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න. ඒක මරු. හරි. අර දැන් දොස්තර මහත්තයා තියටර් එකේදී ඔපරේෂන් එකක් කරද්දී එක්ක බෙහෙත් ලියද්දි ඔයාලට මේ ටික බොන්න කියලා. එහෙනම් පොත බලාගෙන ලියන්නේ නැහැ. හැබැයි එයාලා පොත් බලලා තමයි එතෙන්ට ආවේ. සමහර වෙලට දැනුත් පොත් බලමින් පාඩම් කරමින් ඉන්නවා මේ කාලේ. හැබැයි එහෙම කියලා ඒ පොත් අරන් එන්නේ නැහැ නේ. බෙහෙත් හොයන්න. ඊපු ගමන් එයාගේ ඔළුව ඇනලයිස් කරගෙන ආ මොකද මෙහෙම රෙදිනා මේක රෙදිනා මේක රෙදිනා මේක එහෙනම් මේක ඇන්ටිබයොටික් දෙනවා නම් මේක දෙන්න ඕනේ. මේක ආන්සර් කරන්නේ නැහැ මෙයාට මේක ආන්සර් කරනවා. අන්න එහෙම වර්ගීකරණයක් තියෙනවනේ. ඔක්කොම ටික ඒකට දාලා ඇනලයිසිස් පාර්ට් එක ඔළුවේ දුවන්න ඕනේ සරපට ගන්න. හරිද? එහෙම දුවන එකක් නිර්මාණය කරන්න දැන් මේක හදන්න. හරි එතකොට ඔයාගෙත් ඒ වගේ ඇනලයිසිස් පාර්ට් එක හොඳට වැඩ කරන්න ඕන. හරි. ඒක හොඳට ෆන්ක්ෂන් වෙන්න ඕන. ඔයාගේ ඔළුවේ තියෙනවනේ මේ විශ්ලේෂණයට අදාළ කොටසක්. හරි අන්න ඒක ෆන්ක්ෂන් වෙන ගතිය මදි මං හිතන්නේ. තේරුණාද? එහෙම කේසයක් තියෙන්නේ. හරි. අර ඔයාලා සාමාන්‍යයෙන් දන්නවද මේ ඒක මේ මම දැන් ප්‍රායෝගිකව එක අත්දකිනවා. හරිද? අද වෙනකොට මේ නිදි මරනවා කියන එක එච්චර කරන්න හොඳ වැඩක් නෙමෙයි. ඔයාලා මහා පරිමාණයෙන් ඕක කරනවා. හරිද? මමත් ඕක කරනවා. මේ කරන්න වෙනවනේ. දැන් මට ඔයාලට ඇවිල්ලා කියන්න බෑන ළමයි මේ අද නෑ. එක්ක අද PDF එකක් දෙන්න විදිහක් නෑ ඔයාලට. හරිද? දැන් තියරි පන්තියක ටියුට් එක ගන්න අවුලක් නෑ. මොකද මේ සතිය වෙන ඊළඟ සතිය දුන්නා ඊළඟ සතිය ගණන් හදන්න පුළුවන් කොහොමද? ලොකු කේස් එකක් නෑ. හරිද? මට ඔයාලට එහෙම ඔප්ෂන් එකක් ගන්න බෑනේ. මම මේ ඉන්න වැඩේදී මට එහෙම ඔප්ෂන් නෑ. ඒතර මම නිදි මරන්න හැරි මේ වැඩේ කළ යුතුමයි. හරිද? මොකද මට තව වෙන බාහිර වැඩ ටිකකුත් තියෙනවනේ එළිය කරන්න. හරිද? ඒකින්ද මට මම කියන මනුස්සයයි ඔයාලයි සංසන්දනය කරන්න බෑ. අනික මම මේක කරන්න ළමයි දන්න දෙයක්. පැහැදිලිද? මම කරන්නේ මේ දන්න දෙයක් කරන්න. හරිද? මම කොහොමද කෙමිස්ට්‍රි මේ A level කෙමිස්ට්‍රි ටිකේ සිලබස් එක ඔක්කොම දේවල් ටික දන්නවා. හරිද? කෙමිස්ට්‍රි ඔක්කොම දන්නේ නැහැ. හැබැයි මම කෙමිස්ට්‍රි සිලබස් එකට අදාළ විෂය නිර්දේශයට අදාළ 12 13 ට්‍රේනින් වල විෂය නිර්දේශයට අදාළ දේවල් ටික දන්නවා. හරිද? ඒක කරලා දැන් පුරුදු වෙලානේ තියෙන්නේ. හරි. ඒතර මම එතකොට කරන්නේ මට හොඳට පුළුවන් වැඩන්නේ. හරි. ඒතර මට ප්‍රශ්නයක් නැහැ. මම නිදි මරලා ඉඳලා ආවත් මට මේ වැඩේ කොහොම හරි කියලා ගේම ගහන්න පුළුවන්. හැබැයි ඔයාලා එහෙම නෙමෙයි. ඔයාලා කරන්නේ දන්නේ නැද්ද? ඔයා දන්නේ නැහැ. ඔයාලක පුළුවන් කරගන්න තමයි try එකක් දෙන්නේ. එතකොට අර ඔළුව හොඳටම fresh වෙලාවක හරි අන්න එහෙම ඒට වගේ ටයිම් එක බැලන්ස් කරගන්න. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවද මේ මිනිස්සෙක් වුණාම අඩුම තරමේ රෑ 11 උපරිම 12 ගියමුක අපි. හරි. 12 වගේ වෙද්දි මේ නිදි යන්න ඕන. හරිද? එයා ඇඳට යන්න ඕන. ඊට පස්සේ ඔය මේ සාමාන්‍ය 12 1 2 2:00මාර ඔය වගේ කාලය කියලා කියන හොඳ බර නිින්දක පසු වෙන්න ඕන. හරි. හොඳ බර නිින්දක පසු වෙන්න ඕනේ. ඒ ටයිම් එකට තමයි අර මේ ගෙදරට හොරෙක් ආවත් දන්නේ නැත්තේ අපි. එහෙම බර නිින්දේ ඉන්නේ. ඒ වෙලාවට මේ සමහර හොරා ඇවිල්ලා අපිට කතා කරත් අපි උඩ කියනවා පොඩ්ඩයි එහෙනම් පැත්තට බුදිය ගන්න. හරි. ඒක අනිත් පැත්ත හැරලා බෙඩ් සීට් එක පොරන බුදියනවා. හරිද? ඒකෙන්ද මේ ඒ නිදි මරනවා කියන සිද්ධියෙන් පස්සේ අර මේ ඇඟ මාර විදිහට වෙනස් වෙනවා. හරි. ඒතර අර normal fit එකේ දුවන්න බෑ අනික් වැඩ ටික. හරි අමාරුයි. පැහැදිලි? ඒකින්ද ඔයාලා නිදි මරන්න වැඩේ කරන්න එපා. ඒක කියන්නේ විභාගයට කලින් අඩුම තරමේ සතියකට දෙකකට කලින් අපි නිදි මරණ එක නවත්තන්න කියලා කියන්නේ ඒක. හරි නැත්තම් එහෙම කෙලින් මුකුත් නැහැ මේ ඊළඟට කරන්න ඕන වැඩේ මොකද්ද ඊළඟට මේ ප්‍රශ්නේ කරන්න ඕනේ මේ ප්‍රශ්නේ ඇනලයිස් කරන්නේ කොහොමද කියන ඒවා ස්ලෝ එන්නේ. ඒතර ඔයාලට කොහොමත් පේපර් එක පැය 3 ලියා ගන්න බැරුව යනවා. පැහැදිලිද? ඒක හින්දා මේ අර අන්න ඒ දේවල් බැලන්ස් කරන්න දැන් හරි. අඩුම තරමේ මේ අඩුම තරමේ පැය 5ක්වත් හොඳට නිදියන්න. ඒ පැය 5 හැබැයි එක දිගට වෙන්නත් ඕනේ. පැහැදිලිද? පැය 5 එක දිගට නිදියන්නත් ඕන. එහෙම නැතුව මේ
අර විශේෂයෙන් ගෑන් ළමයි ඔන්න ඔය වැඩේ කරනවා. හරි. පාන්දර වෙනකම් පාඩම් කරනවා. ඒකට දවල් බුදියනවා. දවල් එහෙම කියලා පැය 5ක් නිදියන්නේ නැහැ. පැය 2ක් විතර 3ක් විතර නිදාගෙන නැගිටිනවා. ඊට පස්සේ ආයෙ වුණ හරිය මේ චුට්ටක් මේවා කරනවා, කනවා නානවා කරනවා. හරි. ඒ කරලා ඉවරලා ආයෙ ගිහිල්ලා ආයෙ හවස තව පැය 2ක් විතර බුදියනවා. හරි. එහෙම වැඩක් නැහැ. ඔයා ඊට කලින් දවසේ රෑ වෙනකම් හුඟව පාඩම් කරලා වැඩක් නැහැ ළමයි. ඔයා පහුවදා ඒ වෙනුවට පැය 4ක් 5ක් නිදියනවා. පැයට වැඩිපුර පාඩම් කරන්නේ පැය 2යි. දවල්ට පැය 4ක් බුදියනවා. පැහැදිලිද? ඒක තේරුමක් නැති වැඩන්නේ. ඊට වඩා රෑ පැය 2 හොඳට නිදා ගන්න. නිදාන දවල් පැය 4ක් වැඩ කරන්න. පැහැදිලිද? ඒක තමයි වෙන්න ඕන. හරි. එච්චරයි. රයිට්. ඔක්සිකරණගේ වැඩ ඉවර කරමු. ඔන්න කියන යනවා හොඳට අහගෙන ඉන්න. ඔයත් මේ විදිහට පාඩම් කරලා දාගන්න. මූලද්‍රව්‍යක නම් ඔක්සිකරණගේ බිඳුවයි. සංයෝගයක නම් එක් ඔක්සිකරණ එක් මූලද්‍රව්‍ය වල ඔක්සිකරණ අංකයන්ගේ එකතුව බිඳුවයි. හරි. ඊට පස්සේ අයනයක ගත්තොත් එහෙම අයනයකට එන්න අයනයක ගත්තොත් එහෙම එක් පරමාණු වල ඔක්සිකරණ අංකයන් වීජයික්කය එයාගේ මොකේට සමානයි? ආරෝපණයට සමානයි. රයිට්. ඊට පස්සේ ඊළඟ නීතිය ගැන කතා කරමු. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම සංයෝග තුලදී අනිවාර්යෙන් දරන්නේ ධනයක විතරයි, වෙන මොකුත් ඔක්සිකරණයකට දරන්න බෑ. පස්වෙනි එක බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්චියම් බේරියමුත් ඒ වගේ. යාලටත් වෙනත් මූලද්‍රව්‍යයක් එක්ක සංයෝග හදද්දී ධන දෙක විතරයි පෙන්වන්න පුළුවන්, වෙන ඔක්සිකරණ අංක මොකුත් පෙන්වන්න බෑ. හරිනේ. ඒතර අපි ඒ කට්ටිය දැක්කොත් ධන දෙක කියලා ටක් ගාලා දාගන්න පුළුවන්. ඒකම නීතියක් ඉගෙන ගන්න. හරි. රයිට්. ෆ්ලෝරින් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ෆ්ලෝරින් ඉන්න බිඳුව උදාසීනයි. එහෙම තමයි ඔක්සිකරණ අංක කියන්නේ. ඒක ඇත්ත. හැබැයි සංයෝග හදද්දී ගත්තොත් එහෙම ෆ්ලෝරින් කියන කෙනා අනිවාර්යෙන් මොකද්ද මොන ඔක්සිකරණ අංකෙත් දරන්නේ? ඍණ එක විතරම තමයි. හරි. රයිට්. ඊට හයිඩ්‍රජන් දෙන්න. හයිඩ්‍රජන් බිඳුව කියන ඔක්සිකරණ අංකයට අමතරව තව ඔක්සිකරණ අංක දෙකක් දරනවා. ඇතැම් වෙලාවට ධන එක, ඇතැම් වෙලාවට ඍණ එක. ධන එක දරන්නේ තමාටලා විද්‍යුතතාවයෙන් වැඩි කට්ටියත් එක්ක සම්බන්ධ වුණාම උදාහරණයක් HCl, HBr, HI අන්න ඒ වගේ කෙනෙක්. හරිද? ඒව එකිනෙක සෙට් වුණාට පස්සේ හයිඩ්‍රජන් ධන එකයි ඊළඟ පරමාණු විද්‍යුතතාවය වැඩිනේ. ඒකින්ද ඍණ එකයි. රයිට්. ඊට පස්සේ දෙවෙනි ඔප්ෂන් එක තමයි හයිඩ්‍රජන් පුළුවන් ඍණ එක ඔක්සිකරණ අංකය දරන්න. ඍණ එක ඔක්සිකරණ අංකය දරාගත්තා කියලා කියන එකේ තේරුම තමයි හයිඩ්‍රජන්ට වඩා විද්‍යුරණතාවයෙන් අඩු එක්කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවා. හරියට නිකන් සෝඩියම් හයිඩ්‍රයිඩ් වගේ. සෝඩියම් හයිඩ්‍රයිඩ් බලන්න මොකද වෙන්නේ කියලා. සෝඩියම් හයිඩ්‍රයිඩ් මෙතන සෝඩියම් ධන එකයි, ඒ වෙනකොට හයිඩ්‍රජන් ඍණ එකයි. හරි. බොහොම සරල කතාවක් තියෙනවා. රයිට්. අන්තිමට ආව ඔක්සිකරණ අංක කාගේද? ඔක්සිජන්ගේ. හරි. සියලුම ඔක්සයිඩ් ඍණ දෙකයි, සියලුම පෙරොක්සයිඩ් ඍණ එකයි, සියලුම සුපරොක්සයිඩ් ඍණ භාගයයි. ඊට පස්සේ බිඳුව නම් HOF බිඳුවයි, ඊට අමතරව O2 බිඳුවයි. ධන දෙක තියෙනවා F2 වලට විතරයි. මෙච්චරයි කතාව. හරි. රයිට්. යන්කෝ අපි යෝගී ප්‍රශ්න සෙට් එකට. හරි මම මෙතන යන මොකෝත් තියරි එක උගන්වන්න උත්සාහ කරන්නේ අද නම්. අපි මේකේ වැදගත් ප්‍රශ්න සෙට් එක සාකච්ඡා කරලා අද වැඩේ අවසන් කරමු. රයිට්. මම ඩිස්කස් කරන ටික ඔයාලට කියන්නම් මේ වෙලාවේ. දැන් දැනට හරිද? දැනට ඔයා සතු තියෙන දැනුමින් ඔයාලට කරන්න පුළුවන් දේවල් ටික තමයි මම මේ මාක් කරන්නේ. රයිට්. ගන්නව පළවෙනි ප්‍රශ්නේ. අංක 1 MCQ එක. ටක් ගාලා උත්තරේ ගහන්න. ආයෙ බල ඉන්න බෑ. පටස් ගාලා ගහන්න උත්තරේ. ඒක ඔයාලා දන්නේ ඕව ඈ. පළවෙනි MCQ එක. හරිද? රයිට්. උත්තරේ දාගෙන යන්න. ඔයාලට උත්තරේ chat එකට දාගෙන යන්න බල ඉන්න බා.
හරිනේ රයිට් අපි බලමු කියනවා දීලා තියෙන සංයෝග සෙට් එකක් තියෙනවලු ඒ කට්ටියක ඔක්සිකරණාංක වැඩි වෙන පිළිවෙල මොකද්ද කියලා තමයි අහන්නේ සරලවම කිව්වොත් එහෙනම් අපි දැන් මෙන්න මෙහෙම එකක් කියවනේ දැන් ඔයා මේකේ ෂුවර් එකටම ඔක්සිකරණාංක හොයන්න ඇති ඔක්සිකරණාංක වල HClO3 ගේ ධන 5යි HClO4 ගේ ධන 7යි Cl2 ගේ ධන 1යි HCl ගේ ඍණ 1යි එන්න එහෙමනේ ඔයාගේ ඔක්සිකරණාංක හොයන්න එහෙම එන්න එහෙම ඒ කියන්නේ වීජීය ක්‍රමය භාවිතා කරලා අපි කියන ඔක්සිකරණාංක හොයන්න පුළුවන්. හරි දැන් මේ අපි ඔය කරපු නීති පාවිච්චි කරලා ඔක්සිකරණාංක හොයන්න පුළුවන්. හරිද? ඒතර අන්න ඒ මම කියපු විදිහට ඔක්සිකරණාංක හොයපු අය රේස් හෑන්ඩ් කරන්න බලන්න. රේස් හෑන්ඩ් කරන්න බැයි නම් අත් උස්සන්න. ඕනේ. බය නැතුව අත උස්ස බලපන්. අවුලන්නේ. අනික කිව්ව තම හොයාගත්තද නැද්ද? උස්සගෙන මින්ද. එහෙම තමයි ඔයාලා හොයාගත්තේ නේ. හරි. එහෙමත් හොයප නැතිව ඉන්නවා. right මේ බලන්න. හරි. නියමයි. මෙහෙමනේ තියෙන්නේ. HCl තියෙනවා. ඊට පස්සේ HCl2O ඉන්නවා. Cl2O ඉන්නවා. HClO3 ඉන්නවා. HClO4 ඉන්නවා. හරි නම් ඔයාලට ඇවිල්ලා ඇති මෙතෙන්ට ධන 7යි, මෙතෙන්ට ධන 5යි, මෙතෙන්ට ධන 1යි, මෙතෙන්ට ඍණ 1යි. මේක තමයි පිළිවෙල. හරි උත්තරේ උත් ගන්න ඇති. හරි නම් තියරි එක හරියට පුළුවන් එක ඔහොම දඟලන්නේ නැහැ. පැහැදිලිද? තියරි එක මොකද්ද? දැන් මට මේ ප්‍රශ්න වලින් කියලා දෙන්න ඕනේ එන්නේ ඒව. සෙකන්ඩ් සයි ළමයි සමහර අය ඉන්නවා මෙන්න මේ විදිහට තමයි හොයන්නේ. හරි. සෙකන්ඩ් සයි එක ලියන්නේ ඒ වුණාට මේ විදිහට හොයලා තමයි කරන්නේ. හරි. ඒතර දැන් කියන්න එපා මේ විදිහට හොයන්න නැතුව ඉතින් ආයෙ වෙන ක්‍රම තියෙනවා හොයන්න නේද? මේ වගේ සංසන්දනය කරන්න දුන්නාම නේ. එහෙම අහන්න එපා ක්‍රම තියෙනවා. මේ බලන්න. අපි සිද්ධාන්තයක් ඉගෙන ගත්තා ළමයි මොකද්ද? අපි තියරියක් ඉගෙන ගත්තා. මොකක්ද තියරිය? ඔක්සිජන් සමග එකතු වීම කියලා කියන්නේ ඔක්සිකරණයක්. ඒකනේ අපි ඉගෙන ගත්ත තියරිය. ඔක්සිජන් එක්ක එකතු වීම කියලා කියන්නේ ඔක්සිකරණයක්. එහෙනම් ඔක්සිජන් වැඩි මේක නේද? ඔක්සිකරණාංකය වැඩිම වෙන්න ඕනේ. right. ඕකනේ වැඩිම වෙන්න ඕනේ. එතකොට දීලා තියෙන උත්තර අරගෙන බැලුවාම ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ HClO4 තමයි වැඩිම වෙන්න ඕනේ. හරි. එතකොට B තමයි වැඩිම වෙන්න ඕනේ. අනිවාර්යෙන් B වැඩිම වෙන්න ඕනේ. හොයන්නේ මේක හොයන්නේ. මේක අයිඩියා එක විතරයි ගන්න. ඊට පස්සේ ඔක්සිජන් පරමාණු ගන්න අඩු ධන 5 ඒ කියන්නේ HClO3 එක A ඊට වඩා ඔක්සිජන් පරමාණු ගන්න අඩු ධන 1 ඒ කියන්නේ Cl2O Cl2O කියන්නේ C අඩුම වෙන්න ඕනේ. අපි තීරයක් ඉගෙන ගත්තා කවුරු හරි ප්‍රභේදයක් හයිඩ්‍රජන් පරමාණුත් එක්ක එකතු වෙනවා නම් ඒකට අපි කියන්නේ ඔක්සිහරණයක් කියලා. හයිඩ්‍රජන් පරමාණු එක්ක එකතු වෙනවා නම්. හරි. ඒතර හයිඩ්‍රජන් පරමාණු එක්ක එකතු වෙලානේ මේ තියෙන්නේ. ඒතර ක්ලෝරින් මෙතෙන් තමයි ඔක්සිකරණංගේ අඩුම වෙන්න ඕනේ. අපි දන්නේ ඍණ එකයි කියලා. එච්චරයි. ඒතර උත්තරේ එන්න ඕනේ A B C D. එච්චරයි. බලන්න මං කියපු කතාව පැහැදිලිද? ඒක ඇනලයිස් කරගන්න හැටි පැහැදිලිය අතුසන් බං. ගණන් හදන්නේ නැහැ. ගණන් හදන්නේ නැතුව ඒක ඇනලයිස් කරගන්න හැටි පැහැදිලිය. right. සරල කතාවක් නේද? ඒ කියන්නේ ඔයා මෙන්න මේ ඔක්සිකරණය කියලා කියන අර චූටියට අපි ලියපු කරුණු 3-4ක් තියෙනවා නේද? ඔන්න ඔය කරුණු 3-4 හරියට ඇනලයිස් කරගත්තා නම් ගොළුෙන් ඔයා ගොළුව වැඩ කරන්න ඔන්න ඔය විදිහට. පැහැදිලිද? ඒ විදිහම වැඩ කරන්න ඕනේ. එතකොට ඔයා මේ වගේ එකකදී ගණන් හදන්නේ නැහැ ළම. ඔයා එල් පේපර් එකට ගිහලා මේ වගේ එකක් ගාණක් හදන්නේ නැහැ. හැබැයි බහුතරයක් ලංකාවේ මේ ගාණ හදනවා. ඔයාලා කරා වගේම තමයි බහුතරයක් ලංකාවෙම කරන්නේ. හරිද? සමහර සර්ලත් මේව හදලා පෙන්නනවා. හරිද?
දැන් අපිත් ඔය හදලා පෙන්නුවේ මෙහෙම වෙනවා කියලා. හරිද? ඒක කරලා ඊට තමයි මේ ක්‍රමය කියන්න ඕනේ. හරිද? හැබැයි දැන් ඔය තියරි පන්ති වලදී එහෙම ඕවා කියන්න යන්නේ නැහැ වැඩි. ඕවා කියන්න ගියොත් එහෙම තියරි පන්තියක එහෙම වෙන භයානකයි. ඌ ඊට පස්සේ කල්පනා කරනවා මේක හරියන්නේ නැහැ කියලා. හරිද? එච්චර ඕනේ නැහැ. ඌ ඉස්සලා පොඩ්ඩක් ලෙවල් එකකට ගෙනල්ලා ඉන්නේ දැන්. දැන් ඔයාලා ලෙවල් එකකට ඇවිල්ලා ඉන්නේ දැන්. ඒක නිසා පේපර්ස් වල ලකුණු වැඩි වෙන නම් හොඳයි ඈ. හරි. මේ 3-4 දෙනෙක් හැරුණාම 3-4 දෙනෙකුත් නෑ දැන් මම දෙකෙක් දෙන්නෙක් වගේ තමයි ඉන්නේ. හැරුණාම අනික හැමෝගෙම පේපර්ස් වලදී කර්ව් එක උඩට හැරිලා තියෙන්නේ දැන් ඈ. දැන් ඔයාලා ඉන්නේ ඔය පේපර්ස් එක සම්බන්ධව මට කොක් කියන්න බැරි වුණාද මන්දා. ඒකයි කියන්නේ. දැන් අපි 5ක් පේපර් ලීවන්නේ. නෑ 6ක් ලීවනේ. 1 ලීව 2 ලීව 3 ලීව 4 ලීව 5 ලීව 6 ලීව. 6 මේ සතියේ සිට බදාදා ඉඳන් ලියලා දෙන්න 6. 5ක් ලකුණු දාලා බලලා දීලා තියෙනවා. එක බලලා දුන්නා, දෙක බලලා දුන්නා, තුන බලලා දුන්නා, හතර බලලා දුන්නා, පහක් බලලා දුන්නා. මේකෙන් 4ක් සාකච්ඡා කරලාත් ඉවරයි මේ වෙනකොට. 4ක් ඩිස්කස් කරලාත් ඉවරයි. අන්න ඩිස්කෂන් වීඩියෝ ටිකක් තියෙනවා වෙනද. හරිද? එතකොට දැන් මේ ලබන සෙන්සුරාද මේක සාකච්ඡා කරනවා. ලබන සෙන්සුරාද. ඊට පස්සේ සෙන්සුරාද මේක සාකච්ඡා කරනවා. ඕකනේ අපේ වැඩ පිළිවෙල සාමාන්‍යයෙන්. හරිද? එතකොට මේ දැන් ඔන්න මේ වෙනකොට බහුතරයක් අය මේ විදිහට ගියේ. බහුතරයක් අයගේ කර්ව් එක ගියේ මෙහෙම. හරි? කර්ව් එක ගියේ මෙන්න මේ පැත්තට. බහුතරයක් හිටියේ මහා සුපිරිම ලෙවල් එකේ හිටියේ නෑනේ. හිටියා නැත්නම් එකෙක් දෙන්නෙක් විතර හිටියා. මං කියන්නේ මධ්‍යස්ථ ළමයා කර්ව් එක ගියේ මෙහෙම. ඔන්න ඉස්සෙන්න පටන් ගත්තා. හතරවෙනි පේපර් එකේදී පොඩි ගැප් එකක් ආවා. ඒකට හේතුවක් තියෙනවා ළමයි. ඔයා මේ වෙනකොට මෙන්න මේ විදිහට ඉස්සිච්ච කට්ටිය කියන්නේ ලකුණු යම් ප්‍රමාණයක අඩුම ලකුණු 500න් ගන්නකො එසේ පේපර් එකට. 500න් එසේ පේපර් එකට 500න් බලලා දුන්නේ. 500න් නිකන් 150 විතර ඉඳලා 280ට 300ට විතර ගියපුවම ඉන්නවා. හරිද? ඒතර මෙන්න මේ උනේ ඔයා මෙතන අඩුම තරමේ දවස් 30ක්වත් වැඩ කරලා තියෙනවා. මේක මාසයක් විතර මේ කාලේ. හරි ඔය දවස් 30 කරපු වැඩ වලින් තමයි මෙන්න මේ පොඩි තීට කෝණේ ඇන්ගල් එක ආවේ. පැහැදිලිද කතාව? පොඩි ඇන්ගල් එක ආවේ ඔය දවස් 20ක් 30ක් විතර වැඩ කරපු හින්දා. හරි. දැන් ඉතින් දිගටම කරොත් ඔය කොහොම දිගට අය සමහර තැන් වල ආයෙ වැඩි වෙයි. එහෙම යනවා. පල්ලෙහාට බහින්නේ නැහැ. හරිද? හැබැයි වැඩ කරන එක නැවැත්තුවොත් ඕක ආයෙ බහිනවා බැස්සක්. මානසිකව අපි හරි අපිට මානසිකව හෙන්න ලොකුවට ඕක බලපානවා. බැස්සොත් ලකුණු ගන්න බැස්සොත් අපිට මානසික මාර්ගයට බලපානවා. පැහැදිලිද? හරි. ඒ කියන්නේ අපි කල්පනා කරලා යකෝ අපිට දැන් ඒක හිතන්න 350ක් විතර එනවා. තව මාසයක් විතර 350ක් විතර එනවා 500. MCQ සාමාන්‍යයෙන් 50න් ගත්තොත් එහෙම අඩු තරමේ 30කට 35කට වදිනවා. හරිද? අර මැටිම ලෙවල් එකේ ඉඳලා තමයි දැන් මේ හදාගෙන ඇවිල්ලා තියෙන්නේ. හරි. එහෙම හදාගෙන ඇවිල්ලා අන්තිමේදී ඕක වුණොත් එහෙම ඉවරයි. ඒකින්ද දැන් එක දිගට වැඩ කළ යුතුයි. එක දිගට වැඩ කරොත් තමයි මේ වැඩි පත්තු වෙන්නේ. නැත්නම් පත්තු වෙන්නේ නැහැ. හරි. ඒකින්ද නවත්තන්න බෑ. හරි. ඒ විදිහට වැඩ කරගෙන යද්දි දැන් මෙන්න මේ කියලා දුන්නා වගේ ටෙක්නික් තියෙනව නේද? මෙව්වයිදී සාමාන්‍යයෙන් ළමයි අනුගමනය කරන්න නැති ටෙක්නික්. සාමාන්‍ය ළමයි හිතන්නේ නැහැ ඕවා. හරිද? ඒතකොට ඔයාට ඒවා වාසිය ඔයාට ඒවා කියලා දීලා තියෙන එක ඔයා මැච් එක ගහගන්න. හරි. රයිට්. ඔය MCQ එක කරන්නේ ඔන්න ඔහොමයි. හරි. අර විදිහට හදලා පෙන්නන්න. ඒ විදිහට තමයි කරන්නේ. රයිට්. මේක MCQ ඔක්කොම ටික අපි ඩිස්කස් කරන්න ඕනේ. අද මම මේ තෝරගන්න සෙට් එකක් කරන්නේ. ඔන්න ඔය කරුණු දැනුම භාවිතා කරලා පස්සේ MCQ එකේ උත්තරේ ටක් ගාලා ගහලා එවන්න බලන්න. පාඩ උත්තරේ ඉක්මනට කියන්න. පහේ උත්තරේ ටක් ගාලා කියන්න. පහේ උත්තරේ chat එකට දාගෙන යන්න පරස් ගාලා. මැංගනස් ලෝහේ තියෙනවනේ සුවර් බිඳුවයින්. හරිද? ඉක්මනට chat එකට දාන්න උත්තරේ. නැත්නම් මම හදනවා. ඒ වගේ MCQ මේ පාස් පෙපර්ස් ඇවිල්ලා තියෙනවනේ ඔය. ඒ කියන්නේ ඕවා එනවා විභාගයට. හරිද? රයිට්. උත්තර ඇවිල්ලා තියෙනවා.
හරි. අනික් කට ඉක්මනට හරි අපි බලමු ලෝහමය මැංගනස් කියපු ගමන් බිඳුවයිනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මැංගනස් බිඳුවයි කියලා කියපුවාම දැන් මැංගනස් තමයි අඩුම වෙන්න ඕනේ එතකොට. හරි. මෙන්න මෙහෙම දැන් අපි අර අපේ තර්කයට අනුව සංසන්දනය කරන්නේ. ඔක්සිජන් සමග එක්වීම කියලා කියන්නේ මොකද්ද? ඔක්සිකරණයනේ. ඔක්සිජන් සමග එක්වීම කියන්නේ ඔක්සිකරණයක්. එතකොට ඔක්සිජන් පරමාණු ගොඩක් ඉන්නවා නම් ඔක්සිජන් පරමාණු ගාන වැඩි නම් මේකේ එයාගේ ඔක්සිකරණාංකෙත් ෂුවර් එකට මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනනේ. එහෙනම් ඔයයන්ට 6 වෙනි MCQ එක ගාවට නෑ 5 වෙනි MCQ ගාවට ඒකේ ඔක්සිජන් ගාන වැඩිම එකව තෝරලා ඌ තමයි වැඩිම කියලා තියන්නේ. එහෙනම් අනිවාර්යෙන් වැඩිම වෙන්න ඕනේ C. අර කතාව වැඩිම වෙන්න ඕනේ C. අඩුම වෙන්න ඕනේ කවුද? A. A තමයි අඩුම වෙන්න ඕනේ. හරි. එහෙනම් වල උත්තර ගහන්න පුළුවන් යන්තම් හරි chance එකක් තියෙන 4ට හොර 5ට විතරයි. හරි. right. ඒ අතරිනුත් ගත්තට පස්සේ මැංගනස් ලෝහයට වඩා MnO කියන එක්කෙනාගේ වැඩි. ධන 3ට වඩා අඩුයි. ඒතර උත්තරේ එන්න ඕනේ මෙහෙමයි. මැංගනස් ලෝහය තමයි අඩුම. ඊට පස්සේ MnO මේකට අදාළව ගලප ගන්න උත්තරේ MnCl3 ඊට පස්සේ MnO4 මේ දෙන තමයි වෙනම සංසන්දනය කරගත්තේ. right ඔච්චරයි. හරි අඩුපාඩක් තියෙනවා නම් දාන්නක් ගාලා ඊට පස්සේ අපි ඔක්සිකරණාංක සම්බන්ධව කතාවට එමු. ඊට පස්සේ 8 වෙනි MCQ ටක් ගාලා කියන උත්තරේ කීයද කියලා? 8 වෙනි MCQ ඔයාලා මේක ෆුල් කම්ප්ලීට් කරලා තියන්න. අද මේ තෝරගන්න සෙට් එක තමයි මම කරගෙන යන්නේ. 8 වෙනි MCQ උත්තරේ ඉක්මනට කියන්න. 8 ඔය කවුද කියලා හොයලා බලන්නකො පොඩ්ඩක් ඔක්කොම කලින්. කවුරු ගැනද මේ දාලා තියෙන්නේ කියන්නේ? 1s2 2s2 2p6 3s2 3p5යි. ඒ කියන්නේ ඔය ඉන්න කවුද? ක්ලෝරින් නේද? ඔව් ක්ලෝරින් කියලා කියන්නේ කෙනාගේ උපරිම ඔක්සිකරණාංකය කීයද කියලා තමයි අහන්නේ. ඉහළම ඔක්සිකරණාංකය කුමක්ද? ඒක දැන් පොඩ්ඩට කලින් කරානේ. කීයද? ධන 7. හරි. ඒතර 4 තමයි උත්තරේ. හරි. ඒතර එයාගේ ඔක්සිකරණාංකය ඔය වගේ එකක් දුන්නාට පස්සේ ඔයා හදාගන්නේ එයාගේ තුන්වන ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන ඔක්කොම 7ක්. S වල 2ක් තියෙනවා, P වල 5ක් තියෙනවා. ඔක්කොම ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. අන්න ඒ තියෙන ඉලෙක්ට්‍රෝන 7 තියෙනවා නේද? ඒ තියෙන ඉලෙක්ට්‍රෝන 7ම අයින් කරොත් තමයි එක්ක 7ම හවුලේ තබා ගන්න දැම්මොත් තමයි 7ම සහසං සංයෝග වල දැම්මොත් තමයි Cl කියන එක්කෙනාගේ ඔක්සිකරණාංකය ධන 7ක් වෙන්නේ. හරිනේ? right. ඊට පස්සේ ඊළඟ එකට එන්න. අපි යමු 14 වෙනි MCQ ගේ උත්තරේ කියන්නේ ටක් ගාලා 14 වෙනි MCQ කට අදාළ උත්තරේ 14 MCQ කට අදාළ උත්තරේ ඉක්මනට කියන්න 14 වෙනි MCQ කට අදාළ උත්තරේ ඉක්මනට 14ට කිය දෙන්නේ 5 right මේ බලන්න ආම්ලික මාධ්‍යයේදී පොටෑසියම් ඩයික්‍රෝමේට් හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඔක්සිකරණය කිරීමේදී පොටෑසියම් ඩයික්‍රෝමේට් මගින් හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඔක්සිකරණය කිරීමේදී ක්‍රෝමියම් ඔක්සිකරණ අවස්ථාව වෙනස් වන්නේ මේ බලන්න ඒවා මේ නිකන් අර සිංගිති කතානේ CR2 තියෙන කවුද ඉන්නේ CR2 නේ CR2O72 minus අයන වලින් හැදෙනවා CR ධන 3. එතන මෙතන දෙන්නාගේම මෙතන දෙකේ ලක්වන්න තාම දෙන්නගේ ඔක්සිකරණාංකය ධන 6යි. එතන දෙන්න ඔක්සිකරණාංකය ධන 12යි. ඒතර එක එක බලන්න මේ දෙක දෙකෙන් බෙදන්න. එතන මෙතන එනවා ධන 6යි මෙතන එනවා ධන 3යි. එච්චරයි උත්තරේ. right. අඩුපාඩුවක් තියෙනවා නම් දාන්න. right. ඊට පස්සේ තියෙනවා අපිට ආ 19 වෙනි එකට එන්න 19
19 MCQ එකෙන් ඒකත් ඔක්සිකරණ අංක කේස් එක ගන්න තියෙන 19 වෙනි MCQ උත්තරේ ටක් ගාලා කියන්න 19 වෙනි MCQ උත්තරේ ඉක්මනට ඔය සක්‍රීය වැඩිට දායක වෙන්න 19ට උත්තරේ කියන්න රයිට් එක්කෙනෙක් කීවා එක්කෙනයි හරිද රයිට් අපි බලමු 19 සෝඩියම් පෙරොක්සයිඩ් සම්බන්ධව තමයි කියලා තියෙන්නේ කියන මෙහෙම මෙම සංයෝගයේ සෝඩියම් ඔක්සිකරණ තත්ත්වය ධන 2 වේ නෑ ධන 2 වෙන්නේ ධන 2 ඔක්සි කවදාවත් සෝඩියම්ට ධන 2 ඔක්සිකරණයක් තියෙන්න පුළුවන්ද කවදාවත් වෙන්න බෑ හරි අංක 2 සංයෝගයේදී ඔක්සිජන්ගේ ඔක්සිකරණ තත්ත්වය ඍණ 1 වේ ඒක හරි මොකද මේකේ තියෙන මොන අයනයක්ද පෙරොක්සයිඩ් එක ඔක්සිජන් සෝඩියම් පෙරොක්සයිඩ් තමයි ඔය ඉන්නේ ඊට පස්සේ මෙහිදී සෝඩියම් සඳහා ඔක්සිකරණ අංකයක් දිය නොහැකිය බොරු කියන්න එපා සෝඩියම් සංයෝග හදනවා නම් ධන 1යි හරි කුණාරප කතානේ කියන්නේ ඊට පස්සේ අංක 4 පෙරොක්සයිඩ් සලකන විට පෙරොක්සයිඩ් කියන්නේ පෙරොක්සයිඩ් හරි සලකන විට ඔක්සිකරණ තත්ත්වය යන සංකල්පෙ බිඳ වැටේ. එහෙම කොහොමද ඔක්සිකරණ තත්ත්වය එහෙම සංකල්ප බිඳ වැටෙන්නේ නැහැ. හරි මින් එකක් ගන්නව ගැලපෙන්නේ නැහැ. එකක් තිබ්බා නේද ගැලපෙන්නේ. ඔක්සිජන්ගේ ඔක්සිකරණ අංකය ඍණ 1 වේ. ඒක තමයි ගැලපෙන්නේ. එච්චරයි. රයිට්. අපි යමු තව රයිට් අපි යමු 27 වෙනි එකට 27 27 වෙනි MCQ එකට 27 උත්තර ටික දාන්න යන්න මට. මේක හොඳ ප්‍රශ්නයක්. අපි ගොඩක් පටල ගන්න. පොටෑසියම් හැමදාම ධන 1යි. එහෙනම් මෙතන ධන විතරයි දෙන්න. මෙතන තියෙනවා ඍණ. ඒ කියන්නේ ඔයාලට දැන් තේරෙන්නේ මේ අහන්නේ මොකක් ගැනද මේකේ කියලා. O2- කියලා කියන්නේ මොකක් ගැනද අහන්නේ? සුපර් ඔක්සයිඩ් එකක් ගැන නේද අහන්නේ? ඔව්. රයිට් උත්තර දාන්න ඉක්මනට ඔය chat එකට දාන්න ටක් ගාලා. ඕකේ මම දාලා තියෙන ගණන් වල ඔක්සිකරණ අංක ගණන් නෙමෙයි මවුල ගණන් එහෙම සෙට් එකකුත් තියෙනවා හරිද? ෆුල් එකම ඩිස්කස් කරලා තියන්න අපි රෙඩොක්ස් ඉවර වුණ ගමන් ඕකේ ඉතුරු ඔක්කොම ටික ඩිස්කස් කරනවා හරි? ගණන් කීපයකුත් තියෙනවනේ. එක දෙන්නේ එකට රයිට් අපි කීයද කරන්න කිව්වේ 27 නේද? ඔව් 27 27 අහනවා මෙහෙම CO2 යන සංයෝග සම්බන්ධයෙන් වන මින්කුණ සත්‍ය වේද හරි එක තමයි අහන්නේ මේ සංයෝගයේදී පොටෑසියම් ඔක්සිකරණ ධන 4යි කීයටද පොටෑසියම් ධන 1 හැර බිඳුව සංයෝග තුලදී ධන 1 හැර ඊළඟට මෝල් ද්‍රව්‍ය වල බිඳුව තියෙනවා ඒ හැර ඒවා බෑනේ ධන 1යි බිඳුව එච්චරයි ඊට වඩා බෑ හරිද ධන 4 පිස්සුද මේ සංයෝගයේ පොටෑසියම් ඔක්සිකරණගේ ධන 2 වේ ධන 2ක් බෑ පොටෑසියම් එහෙම තියාගන්න බෑ මේ සංයෝගයේ පොටෑසියම් ඔක්සිකරණ ඍණ 2 වේ ඍණ 2 තියාගන්නත් බෑ අපි නීතියක් ඉගෙනද නීතිය ඇව්වා මම කෙලින්ම gediya පිටින් නීති දැනගෙන ඉන්න ඕනේ නීතිය තමයි පොටෑසියම්ට මූල ද්‍රව්‍ය තුලදී හදන්න පුළුවන් ධන 1 විතරයි ඊට පස්සේ මේ සංයෝගයේදී පොටෑසියම් ඔක්සිකරණ අංකය ඍණ භාගයේ වේ ඒකත් වැරදි ඍණ භාගයේ තියෙනද මම පොටෑසියම් තියෙන බිඳුවයි ධන 1යි විතර දැන් කීපාරක් කිව්වද හරි අන්තිමට කියනවා ඉහසන ප්‍රකාශ සියල්ල සාවද්‍ය වේ කියන. ඒ කියන්නේ ඉන්න තිබ්බ ඔක්කොම වැරදුනා නේද? ඒ කියන්නේ මේක හරි. උත්තරේ 5. හරි. ලියන්න එතන පොයින්ට් එකක් ඕන ලියලා දාගන්න. ඒක ළඟින්ම ඔයාලට නැත්නම් නීති ඉගෙනනකොට මතක නැහැ නේද? ඒක ළඟින්ම ලියාගන්න මෙහෙම කතාවක්. ලියන්න පොටෑසියම් පළමු කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් වන බැවින් පොටෑසියම් පළමු කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් වන බැවින්
පොටෑසියම් පළමු කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය කරන බැවින් පොටෑසියම් පළමු කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය කරන බැවින් සංයෝග තුලදී ධන 1 ඔක්සිකරණයේ පමණක් දරයි. සංයෝග තුලදී ධන 1 ඔක්සිකරණයේ පමණක් දරයි. සංයෝග ධන 1 ඔක්සිකරණයේ පමණක් දරයි. right. ඊට සෙන්ඩ නියම ප්‍රශ්න 35. 35ටෙන් 35 වෙනි ප්‍රශ්නෙන් right 35ක් ගාලා කරලා මට උත්තරේ එවන්න. 35 ඉක්මනට කරන්න. ඉස්පහ ඉස්පහට උත්තරේ මන්ට ඉක්මනට දාන්න chat එකට දාන්න. 35ට උත්තරේ කීයද? අයියෝ ඉක්මනට දාපල්ලකෝ. එකද? හරිද වැඩේ? උත්තර ඕනේ. right. පහ. එකේ උත්තර කීපයක්ම තියෙනවද? 30 එක 35 නේ මං කිව්වේ. ඔව්. හරි. නයිට්‍රජන් ඔක්සිකරණය පමණක් බය මෙහෙමනේ කියන්නේ. NO2 වල දාන ජලය. මේක අර වර්ෂා ජලයේ කේස් එකත් එක්ක සිද්ධ වෙන එකනේ මේ තියෙන්නේ. මේවා මතක තියෙනවනේ ඉනෝගනික් ක්‍රමයක් කරලා තියෙන්නේ නැහැ. 27 ළමයින්ට නම් ඉතින් මේවා දන්නේ නැති වෙන්න පුළුවන්. 26 ළමයි දන්නවා. HNO3 ධන HNO2. හරි. ඕකනේ කතාව තියෙන්නේ. රයිට් ඉතින් නයිට්‍රජන් ඔක්සිකරණය පමණ මේ බලන්න. මෙයා ධන 4යිනේ ඔක්සිකරණ අංකය. ඒතර මෙතන HNO3 කීයද ධන 5යි. මෙතන HNO2 කීයද ධන 3යි. ඔයා මේකෙන් තේරුම් ගන්න තමයි ධන 4 කියන කෙනා ධන 5 දක්වා ඔක්සිකරණයත් වෙලා ධන 3 දක්වා ඔක්සිහරණයත් වෙලා. ඔය දෙකම වෙලා තියෙන්නේ. හරි. ඒතර අපිට කියන්න පුළුවන් නයිට්‍රජන් ඔක්සිකරණයට පමණක් භාජනය වේ. වැරදිනේ. ඔක්සිකරණයට විතර නෙමෙයි හරණයටත් භාජනය දාන්න. එනක වැරදි. නයිට්‍රොක්සි හරණය පමණක් භාජනය නෙමෙයි ඒකත් වැරදිනේ. එකත් වැරදි දෙකත් වැරදි. අංක 3 නයිට්‍රජන් ඔක්සිකරණයට මෙන්ම ඔක්සිහරණයටද භාජනය වේ. ඒක හරි. ඒක පිළිගන්න පුළුවන්. බලමු තව හොඳ ඒවා තියෙනවද කියලා. නයිට්‍රජන් ඔක්සිකරණ අවස්ථාව වෙනසක් සිදු වෙන්නේ නැති වෙන්නේ බෑනේ. මෙතන ධන 4යි මෙතන ධන 5යි මෙතන ධන 3යි. කෙලින්ම ඉලක්කම් 3ක් තියෙන. අනිවාර්ය වෙනසක් වෙලා තියෙනවා.
ජලය ඔක්සිකාරකයක් වශයෙන්ද ඔක්සිහාරකයක් වශයෙන්ද ක්‍රියා කරයි. ජලය කියන කෙනා ඔක්සිකාරකයක් හෝ හාරකයක් විතර ක්‍රියා කරනවද? ඒක බලන්නේ මෙන්න මෙහෙමයි. හරි. මෙතන හයිඩ්‍රජන්ගේ ඔක්සිකරණාංකය ධන 1යිනේ. ඒතර මේ හයිඩ්‍රජන් කීයද? ධන 1ම තමයි. මේ හයිඩ්‍රජන් කීයද? ඔක්සිකරණාංකය ධන 1ම තමයි. මෙතන දැන් ඉන්නවනේ O පරමාණු. O පරමාණු ඔක්සිකරණය ඍණ 2යි. ඒතර මේ හැමෝගෙම ඔක්සිකරණ අංක ඍණ 2ම තමයි එන්නේ. එහෙනම් යා ඔක්සිකරණයට හෝ හරණයට විශේෂයෙන් භාජනය වෙලා නැහැ. එහෙනම් ඔයාලට ගන්න දෙන හොඳම උත්තරේ තමයි කවුද? නයිට්‍රජන් ඔක්සිකරණයට මෙන්න ඔක්සිහරණයටද භාජනය වේ. එතන ලියලා දාන්න මේ ද්විධාකරණ ප්‍රතික්‍රියාවකි. ඇඩිලියන් මේ ද්විධාකරණ ප්‍රතික්‍රියාවකි. මේ ද්විධාකරණ ප්‍රතික්‍රියාවකි. මේ ද්විධාකරණ ප්‍රතික්‍රියාවකි. හරිනේ රයිට්. එන්න ඊට පස්සේ මම මේකෙන් තෝරගන්නේ ඔක්සිකරණාංකය සම්බන්ධ දැනුම විතරක් පාවිච්චි කරලා කරන්න පුළුවන් ප්‍රශ්න. හරිද? සහ මේ මම රෙඩොක්ස් ඊට පස්සේ ආන්ද්‍රණ අනමන ඔය කතන්දර ටිකද ලබන ප්‍රශ්නෙන් අපි රෙඩොක්ස් පටන් ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නෙන්ද රෙඩොක්ස් වලින් සමීකරණ තුලිත කරන වැඩේ කරන්න පුළුවන්. ඉතින් රෙඩොක්ස් කතාව ඉවර වෙනවා. ඉවරනත් එක්කම සාන්ද්‍රණ ඔය සෙට් එක ඉවරනහම කොහොමද මේක ඔක්කොම ගණන් නෙමෙයි අපි කරපු නැති ඒවා. හරි? ඔය මාක් කරලා තියාගන්න කරපු නැති ටික සාකච්ඡා කරගෙන යමු. එච්චරයි රයිට්. මේකේ තියෙන හොඳ ප්‍රශ්නයක් මේ ඔක්සිකරණ අංක වලින් ආපේවා ඒක චුට්ටක් හොඳයි 45ට 45 උත්තරේ කියන්න ටක් ගාලා. අපෝ මේ වරන් ලේසි ඈ. එල් වල ආපු යනකොට. හැබැයි ලේසි. හරි 45 කියන්න ටක් ගාලා. එහෙනම් 90ක් තියෙන. ඉක්මනට උත්තරේ කියන්න. අනේ සංයෝජතාව නම් ඉතින් මම අනිවාර්යෙන්ම කියන්නේ 4යි. ෂුවර් 4යි. يعني උත්තරේ වාට 2 හෝ 3 තමයි 3 හෝ 1 හෝ 2 හෝ 3 තමයි ගහන්න. හරි. රයිට්. තියෙනවද පිළිතුරු? ටක් කළා දාන්න. අපෝ මේ ඒක හරි සරල කතාවක්. හරිද? මේ බලන්න. රයිට් 3 එක කෙනා එක එක ඒවා කියනවා. රයිට්. ඍණ 1යි. ක්ලෝරින් කියන කෙනා කාබන්ට වඩා විද්‍යුතතාවය වැඩි නේ. එහෙනම් එයාට දාමු ඍණ 1යි. මේ ක්ලෝරින්ට ඍණ 1යි. ඒ වෙනුවට කාබන්ට ධන 1යි මේ කාබන්ට ධන 1යි. ඔයාලට විද්‍යුතතාව ගේනොත් එකම හරියටම ඕන නම් ළමයි හයිඩ්‍රජන්ගේ 2.1යි කාබන්ගේ 2.5යි. ඒතර කාබන් තමයි විද්‍යුතතාවයෙන් වැඩි එක්කෙනා. එහෙනම් හයිඩ්‍රජන්ට ධන 1ක් දීලා කාබන්ට ඒ වෙනුවට දෙන්න ඍණ 1ක්. මේ හයිඩ්‍රජන්ට ධන 1ක් දෙන්න ඒ වෙනුවට කාබන්ට දෙන්න ඍණ 1ක්. එච්චරයි. ඒතර බිඳුව එන්නේ. හරිනේ වැඩේ? බිඳුව. රයිට්. එන්න 53. 53 වෙනි MCQ එකට. 53 වෙනි MCQ එකට. රයිට් 53 ටක් ගාලා උත්තර ටික දාන්න. 53 වෙනි MCQ උත්තර ටික දාන්න ටක් ගාලා. මන්ට දාන්න හරි. ඒවා ලේසි ඈ. ඔක්සිකරණාංකයෙන් විතරක් ගාණක් ආවොත් ඔහම ඔය වගේ ගණන් තමයි. මන්ට දාන්න. 53 කොහොමද දෙන්නේ කියලා.
ගාලා ජට් එකට දාගෙන යන්න ආයි බල බල ඉන්නකෝ. right හතර උත්තරේ කියනවා. සමනක් තියෙන උත්තර. තුන හතර කියනවා, තුන කියනවා, ආය හතර කියනවා. right 53 නේ. right අපි හදාගෙන යමු. එහෙනම් මම හැදුවා. right සල්ෆර් සහ ෆ්ලෝරින් අතරනේ ඔයාලට ගනුදෙනුව කරන්න තියෙන්නේ. සල්ෆර් සහ ෆ්ලෝරින් අතර ගනුදෙනුව කියලා කියන ළමයි මේ එහෙනම් මේ අමාරු එකක් නෙමෙයි. ඔයාලට හරි ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන්. හරි. right උත්තරේ තුනලු. හරි බලමු. සල්ෆරේ ෆ්ලෝරින් තුනක් බැඳිලා ඉන්නවා. මෙහෙම සල්ෆර් ඉන්නවා. ෆ්ලෝරින් 1යි 2යි 3යි. ආය සල්ෆර් ඉන්නවා, ආය ෆ්ලෝරින් ඉන්නවා. ඕකනේ කතාවනේ. right අපෙන් අහනවා ඔක්සිකරණ තත්ත්ව මොනවද කියලා. මෙහෙමයි. ෆ්ලෝරින් වඩා විද්දු රිනයිනේ හැමදාම මුරින එකයි. මුරින එකයි මුරින එකයි මුරින එකයි. ඒ වෙනකොට සල්ෆරට ධන එකයි ධන එකයි ධන එකයි. හරි. සල්ෆර දෙන්න සංසන්දනය කරන්නේ නැහැ. සල්ෆර දෙන්න සංසන්දනය කළා තේරුමක් නැහැ නේ. හරි. right ඊට පස්සේ කියනවා මෙතන එන්න. මේ ෆ්ලෝරින් රින එකයි, ඒ වෙනකොට මේ සල්ෆර් ධන එකයි. එහෙනම් B න් උත්තර ධන 3යි ධන 1යි. බොහොම සරල කතාවක් තියෙනවා. ධන 3යි ධන 1යි. හරි. ඔය සුළු කිරීම මනම් කරද්දී පටල ගන්න එපා ඈ. සමහර කට්ටිය මෙතන මොරාල් එක වැඩි වෙනවනේ. මොරාල් එක වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? කෙලින් මොකුත් නැහැ. දන්නවා මේ දන්නේ නැතුව නෙමෙයි මේක මේ. මොකවත් දන්නේ නැතුව නෙමෙයි. ටග්ගල දාන ෆ්ලෝරින් රින් එකයිනේ හරි. මූඩ රින් එකයි මූඩ රින් එකයි මූඩ රින් එකයි. මෙතනින් පටන් ගද්දී දන්නවා ඒ වෙනකොට සල්ෆරට ධන එකක් දෙන්න ඕන බව. දැනම මෙතනින් පටන් ගද්දී ඒක දැනගත්තට මෙතනින් ඉවර වෙද්දී ඒක දන්නේ නැහැ. ඒක අමතක වෙනවා. මොරාල් එක වැඩි වෙනවනේ. හරි දැන් හරි මට දැන් මේක පුළුවන්. හරි. ඒකල වරද්දා. හරි. ඒකයි ඔය ඍණ තුන ආවේ සමහර අයට. ඍණ එකයි මොන ඍණ එකයි ඔක්කොම ඍණ තුන. එහෙනම් ගැහුවා හරියටම හරි අපිට වර්ධින උත්තරේ MCQ වල තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ පේපර් එක හදන කෙනා දන්නවා ඔයා වරද්දන හැටි. හරි. ඒතර බලන්න ඔයාලා වරද්දන හැටිත් අධ්‍යයනය කරලා තමයි ඔයාලා පේපර් එක හදන්නේ. පැහැදිලිද? හරි. ඒකින්ද මේ එන්න ඇටෙන්ෂන් එකක් තියාගෙන වැඩේ ගොඩ දාන්න ඕන. හරි. right ඊට පස්සේ අපිට ආය හම්බෙනවද මේකේ පාස් පෙපර්ස් වල ඇවිල්ලා තියෙන 63ක් කරන්න බලන්න ඔහොම වැඩ ඉවරයි එතකොට 63ට උත්තරේ ටක් ගාලා කියන්නේ ඒකත් ඒ වගේම එකක් තමයි මේ 2010 ප්‍රශ්නයක් හරි 63ට ටක් ගාලා කියන්නේ ඔයාලට එන උත්තරේ දාගෙන යන්න ඉක්මනට හරිද වැඩේ උත්තර කියන්න ඉක්මනට එන්න මොනවද කියලා හරිද right
හරි එකේ උත්තර ටිකක් තියෙනවා 3 අපි අන්තිම යමු හරි අපිට දීලා තියෙන එක්කෙනා එන්නේ මෙහෙමයි තියෙන මේ විදිහට නයිට්‍රජන් පරමාණු වලට හයිඩ්‍රජන් දෙන්නෙක් බැඳලා ඉන්න ඕනේ නයිට්‍රජන් පරමාණු වල හයිඩ්‍රජන් දෙන්නෙක් බැඳලා ඉන්න ඕනේ ව්‍යුහය තියෙන මෙහෙමයි ඒක පොඩ්ඩක් හදාගන්න ඕන ව්‍යුහය පොඩ්ඩක් කැලේ පැනලා තියෙන මෙහෙමයි එන්න ඕනේ මෙතෙන්ට O- එකක් එන්න ඕනේ O- මේ පැත්තට ඩබල් බොන්ඩ් ඔක්සිජන් මෙන්න මෙයාගේ තමයි හොයන්න ඕනේ ඔයාලට මොන හරි අකරතැබ්බයක් වුණා නම් මේක හදන්න ගිහිල්ලා මේ මොනවා ව්‍යුහය හරියට ඇඳලා තියෙන්නේ නයිට්‍රජන් සල් පරමාණු ඔක්සිකරණ අංක තමයි අහන්නේ නයිට්‍රජන් සහ සල් පරමාණු වල ඔක්සිකරණ අංක තමයි අහන්නේ රයිට් නයිට්‍රජන්ගේ 3යි සල්ෆර්ගේ 4යි ඒක උත්තර තියෙනවා රයිට් අපි අරගෙන බලමු කොහොමද එන්නේ කියලා මේ නයිට්‍රජන් බලමු මෙයා ධන 1යි ඒ වෙනුවට මෙයා ඍණ 1යි මෙයා ධන 1යි ඒ වෙනුවට මෙයා ඍණ 1යි මේ සල්ෆර් විදුලතාව අඩුයිනේ මෙයාට වඩා එහෙනම් මෙයා ධන 1යි මෙයා ඍණ 1යි නයිට්‍රජන් ඍණ 3යි නයිට්‍රජන් දැන් සල්ෆර් බලමු සල්ෆර් මෙතනින් වැඩේ කරලා ඉවරයිනේ එහෙනම් මෙතන ඍණ 1යි ඒ වෙනුවට මෙයා ධන 1යි මෙයා ඍණ 2යි ඒ වෙනුවට මෙයා ධන 2යි මෙයා ඍණ 2යි ඒ වෙනුවට මෙයා ධන 2යි ඒතර කීයක් තියෙනවද ඔක්කොම ධන 6ක් එනවා හරි බලන්න මේ වගේ උත්තරයක් ආපුවා අත උස්සන්න බෑ ඍණ 3යි ධන 6යි ඍණ 3යි ධන 6යි නේ දෙන්නේ නයිට්‍රජන් ඍණ 3 ධන 6යි එහෙම එකක් ආපුවා අත උස්සන්න බෑ මට උත්තර එව්වා හෝ එව්වේ නැතුවා ප්‍රශ්නයක් නැහැ Tamanට හදාදි උත්තරයක් ආවනම් Tamanට හදාදි උත්තරයක් ආවනම් අත උස්සන්න ටක් ගාලා රයිට් නියම ඇවිල්ලා තියෙනවනේ හරි මොන හරි අඩුපාඩුවක් කරා නම් මෙන්න තියෙනවා කොහොමද වැඩේ වෙන්නේ කියලා බලා ගන්න රයිට් නියමයි හරි ඔක්සිකරණ අංක කියන સિદ્ધාන්තය විතරක් භාවිතා කරලා ඔක්සිකරණ අංකය කියන સિદ્ધාන්තය විතරක් භාවිතා කරලා කරන්න පුළුවන් දේවල් ටික තමයි ඔය කරේ හරිද එතකොට ඔක්සිකරණ අංකය කියන තියරි එක ළමයි මේ බොහොම මේ සරල સિદ્ધාන්තයක් ඒක අර හරියට ඇප්ලයි කරගන්න පුළුවන් වෙන තුරු හරිද දැන් ඔයා කවදාවත් රසායනික ගණන ඉගෙන ගත්ත නැති කෙනෙක් නම් දැන් නම් ෆස්ට් ටයිම් රසායනික ගණනය කරන්නේ එක්ක මගෙන් රසායනික ගණනය ඉගෙනගෙන නැහැ දැන් තමයි මුලින්ම කරන්නේ මේ වගේ තත්ත්වයන් නම් තියෙන්නේ කිසිම ගැටලුවක් නැහැ හිමින් සැරේ මේ වැඩේ කරගෙන යන්න අපිට බ්‍රහස්පතින්දා රාත්‍රී ඉඳ දිනන නැති වෙනකම් ඒතර දැන් මේ වෙලාවේ තව මාස 6ක් විතර තියෙන විභාගයට හරි විභාගයට මාස 6ක් තියෙනවා කියලා කියන්නේ මේ ගේම් එකේදී ඔයාලට නිවාඩු ගන්න බෑ කියන්න ඈනුම් අරින්න නිදිමතයි කියන්න හරි අසනීප වෙලා ඉන්න ඒ මොකකට වෙලාව නැහැ එච්චරයි හරිද නැත්තම් ඇත්තටම දැන් අද මට මම දැන් දවස් 3ක් විතර සෑහෙන නිදි මරලා ඉන්නේ සහ එක දිගටම පන්තිත් තියෙන දවස් හරිද ඒකත් එක්ක මට දැන් කියන්න හිතෙනවා අද අපි ලයිව් එක කරන්නේ නැතුව ඊළඟ බ්‍රහස්පතින්දා කරමු හරි ඕක කියන එක මහ දෙයක් නෙමෙයිනේ එක්ක වොයිස් එකක් දානවා ගෲප් එකට එහෙම නැත්තම් මෙසේජ් එකක් දානවා හරි එහෙමයි මේ අද මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඉවරයි ඔයත් සද්ද නැතුව ඉඳි ඒක නෙමෙයි වැඩේ ඒතකොට අපේ ඔක්සිකරණ අංක කියන මාතෘකාව පයින්නවා කෙලින්ම සතියක් ඉස්සරහට පැහැදිලිද සතියක් ඉස්සරහට ඔක්සිකරණ අංකේ පෙන්නට පස්සේ ආයෙ ඉතින් ඒක ගොඩ දාන්න අමාරුයි හරි ආයෙ අනික මේ යන මේ ගැම්ම ගන්න අමාරුයි පැහැදිලිද හරි ඒක නිසා මේක එක දිගටම ගලාගෙන යන්න ඕනේ එච්චරයි වැඩේ මම ලබන බ්‍රහස්පතින්දා මේ විදිහටම කරනවා ලබන බ්‍රහස්පතින්දා ප්‍රෙඩොක්ස් පටන් ගන්නවා අලුතෙන් මෙන්න මේකට ජොයින් වෙලා රසායනික ගණනේ ගොඩ දාගන්න ඉන්න එක්ක රසායනික ගණනේ බැරි ළමයි ඉන්නවනම් ඔයා මේ ක්ලාස් එක ඔයාට සෙට් වෙනවා හරිද ඔක්කොම කලින් ඔයාට සෙට් වෙනවා හරි ඔයාට සෙට් වෙනවා ඔයාට මේක ලේසියෙන් ගොඩ දාගෙන යන්න පුළුවන් නම් ඔයා මේක රෙකමන්ඩ් කරන්න හරිද ඒක තමයි මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන වැඩේ එච්චරයි අනික මේක සම්පූර්ණයෙන් ෆ්‍රී කරන්න මගේ පන්ති ආවත් එක නැතත් එකයි
රසායනික ගණනේ පාඩම ඉවරනකම් මම මේ විදිහට කරනවා. මොකද බහුතරයට රසායනික ගණනේ පාඩම තමයි බැරි. ඒ වගේම බහුතරයක් ළමයි ඉන්න රසායනික ගණනේ බැරි හින්දා රසායන විද්‍යාව එපා වෙච්ච. ඉස්සරහ රසායන විද්‍යාව පාඩම් ටික නන්නත්තර කරගත්ත. ඒතර සමහර ළමයි ඉන්නවා රසායනික ගණනේ පාඩම උඩ ගොඩ දාලා දුන්නු තු එතනින් එහාට නිකන් අඩුම B එකට C එකට යනවා ගේමක් නැතුව නිකන් ෆේල් වෙන්න හිටියේ. හැබැයි රසායනික ගණනේ ගොඩ දාලා දුන්නාම ඌ තනියම ඊටු ටික සෑහෙන දෙයක් කරගන්න පුළුවන් ළමයි ඉන්නවා. හරිද? ඒ හේතුවත් එක්ක තමයි මම මේ මාතෘකාව දවසින් දවස කඩලා උගන්වන්න තීරණය කරේ. සහ මේතකොට අපි රිවිෂන් පන්ති ඇතුලේ ආය රසායනික ගණනය කරන්නේ නැහැ. රිවිෂන් පන්ති ඇතුලේ මීටතර වේගෙන් කරොත් කරන්නේ රසායනික ගණනය. ඔක්සිකරංග විනාඩි 30ක් විතර කරන්නේ. අන්න ඒ වගේනේ. ඒතර මේකෙදි වෙලාවත් අරගෙන හැමින් සැරේ කරන්නේ. හරිද? අනම් මනම් මුකුත් කතන්දර නැහැ. කෙලින්ම අදාළ තියරිය කරා. ඒකෙන් අදාළ ගණන් සෙට් එකක් හදුවා එච්චරයි. දැන් මේකේ තියෙන ඔක්කොම ගණන් අපිට හදන්න අමාරුයි තාම. මොකද සමහර අය ඉන්නවා ඔය සාන්ද්‍ර නම්න ටික දන්නේ නැති. පැහැදිලිද? ඒක හින්දා ඔයාට මේක වැඩේ සෙට් නම් මේ දවස සතියකට සාමාන්‍යයෙන් පැය දෙකක් පැය එකමාරක් සමහරට පැය දෙකමාරක් ඔය වගේ වෙලාවනේ අපි අයින් කරනවා ලබන සතිය වෙනද අපිට ටිකක් වැඩිපුර වෙලා කරන්න වෙනවා. හරි? රෙඩොක්ස් වලට යම් වෙලාවක් යන හින්දා. හරි. ඒක නිසා ලබන සතියේදී මේ පුළුවන් නම් හරිද? ඔයාට පුළුවන් නම් විතරක් පොඩ්ඩක් රෙඩි කරගෙන ඉන්න මේ A4 ඔය එහෙම නැත්නම් ටිකක් ලොකු කඩදාසි තියෙන මොන හරි එක පරණ පොත් තියෙන ඔයා ගාව. හරි. ඔය අයින් කරපු අනම්මන පොත් තියෙන්නේ. යන්නේ මොකද අපි සමීකරණ තුලිත කරන වැඩේ කරනවා. ඔයාලට පුළුවන් නම් ඔයාත් කැම් එක ඔන් කරගෙන දැන් ෆෝන් එකකින් කරනවා නම් හරිද? ෆෝන් එකකින් නම් ඔයා මේ වැඩේ කරන්නේ ෆෝන් එක තිබ්බා. ෆෝන් එක මොන හරි හොඳ තැනකින් ෆෝකස් කරලා ලස්සනට තිබ්බා. ඔයා ඒක ලියන්න. ඔයාව පේන්න ඔයාගේ මූණ පෙන්වන්න හොම්බදික් කරන්න නම් නෙමෙයි ඕන. ඔයා ලියන එක පේන්න තමයි ඕනේ. පැහැදිලිද? ඔයා සමීකරණ ලියන එක පේන්න තමයි ඕනේ. හරිද? ඔයා ඕනේ නැහැ. ඔයාගේ මූණව දිව දික් කරන්න නම් ඒව කරන්න බෑ. ළමයා කවුද කියලා මට ඕනේ නැහැ. මට ඕනේ ඔයා සමීකරණ ලියන එක තමයි ફોකස් කරන්න ඕනේ. හරි ඒකට පොඩ්ඩක් මම අදම කීවා. ලබන සතියේදී පොඩ්ඩක් පුළුවන් නම් ඒක arrange කරගන්න මම හිතන්නේ ඕක බැරි එකක් නෑ. හරිද? right එච්චරයි මේ එහෙනම් අද දවසේ වැඩේ අපි මෙතන ඉවර කරමු. ඕකෙදී ඉතුරු ප්‍රශ්න ටික කරලා තියන්න. ඔයාලට බැරි වෙලාවත් පුළුවන් ඔක්සිකරණකයි මවුලයි විතරයි නේද? මම දැන් කරපු ටික විතරයි නම් ඔයාලට පුළුවන් එහෙම ළමෙක් නම් ඔය ප්‍රශ්න කරන්න යන්න ඕනේ. ඕක මම කියනකම් ඉන්න. පැහැදිලි කතාව. එච්චරයි වැඩේ. මේ මාස 6 ආයෙ කෙලින් මොකුත් නැහැ බෑ කියන්න නිවාඩු ගන්න අනම්මනම් ඒ බයිලවල් මොකුත් නැහැ ට්‍රිප් යන්න පින්කම් ගාල් මවුල් ගාල් මල ගාල් ඒවා මොකුත් බෑ. හරි වැඩේ විතරයි. හරි. ඕ කෙලින්ම වැඩේ විතරයි එච්චරයි. වැඩේට පුළුවන් තරම් උපරිම ફોකස් කරලා තියාගන්න. හරි. මේ මාස 6න් පස්සේ ගන්න ආතල් එකක් ගන්න. හරිද? right. එහෙනම් එච්චරයි මම අතර වැඩේ ඉවර කරනවා. ඔක්සිකරණක නැවත නැවත තියරි ටික හොඳට බලලා වැඩේ උපරිමයටම කරලා තියාගන්න. මොකද අපි රෙඩොක්ස් කරනවා ලබන බ්‍රහස්පතින්දා. හරි රෙඩොක්ස් කරනවා. ලබන ප්‍රශ්න රෙඩොක්ස් කරා කියලා කියන්නේ රෙඩොක්ස් කරන්න නම් ඔයාලට ඔක්සිකරණක හොඳටම පුළුවන් වෙලා තියෙන්න ඕනේ. පැහැදිලිද? ඔක්සිකරණක කරන්න බැරුව රෙඩොක්ස් කරන්න හම්බෙන්නේ නැහැ. හරිනේ? ඊළඟ කාරණාව මේ හෙටනේ මේ අනිද්දා සමතුලිතතාවය දෙවෙනි දවස. හරිද? සමතුලිතතාවය දෙවෙනි දවස තිරිපන්ති ඒකත් මේ ඔන්ලයින් ක්ලාස් එක දෙනවා. ඒකට ඔන්ලයින්ම සෙට් එකක් ඉන්නවනේ. එක්ක රෙකෝඩින් බලන සෙට් එකක් වෙනම ඉන්නවා මේකේ. ඔන්ලයින් සෙට් එකක් වෙනම ඉන්නවා. ෆිසිකල් ලයිව් එකෙන් වෙනම සෙට් එකක් ඉන්නවා. හරිද? එහෙම හරි අමුතු කැටගරි එකක් දැන් තියෙන්නේ. හරි. අවුල නැහැ මම ඔන්ලයින් ක්ලාස් එක දෙනවා. ඔන්ලයින් එකේ ලයිව් එකට ජොයින් වෙලා එතන වැඩේ කොට දාගන්න එච්චරයි. හරි. right එහෙනම් එපමණයි අපි අදට වැඩේ ඉවර කරමු. හොඳට පාඩම් කරන්න. හොඳට වැඩ කරන්න. එච්චරයි. හරි. හරි. ආයි බං.